හොඳයි අපි යාඥා කරමු අද දවසේ මේ අනර්ග සන්ධ්‍යාවේ ඊටමත් අනර්ග ලස්සන සන්ධ්‍යාවක් ශුද්ධාත්මයන් වහන්සේ තුළ අපිට ලැබිලා තියෙනවා. ඉතින් දේවගතිවරයෙක් වන මේ තරුණයා ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ සේවයට කැපලා ඉන්න දේවගතිවරයෙක් හැටියට ඔහු සේවය කරන අතරමඟ ඔහුගේ ජීවිතයේ ඔහු අද දවසේ ඉතා තීරණාත්මක දවසක් හැටියට දෙවියන් වහන්සේගේ තවත් පොරොන්දුවක් සම්පූර්ණ කරන්න තමයි ඔහු මේ අභිමුඛයට ඇවිත් ඉන්නේ ඔහුගේ මනමාලිය සමග. ඉතින් ඒ දේව මෙහි තමයි ඒ සරණ මංගල්‍ය දිව්‍ය පූජාවේ තමයි ඔබයි මමයි වාඩි වෙලා ඉන්නේ. අපි එක්සිට වෙමු. ශුද්ධාත්මයන් වහන්සේ මේ පවුලට කතා කරන පිණිස ඔවුන්ට උන්වහන්සේගේ හඬ අවදි කරන පිණිස සහ දේ වචනය ඇත්තා වූ විවාහය වෙනුවෙන් ස්වාමීන් වහන්සේ උන්ට පැහැදිලි කරන පණිවිඩය පිණිස අපි ඉන්නව ස්ථානවල අපි එක්සිට වෙමු. මම ඉල්ලීමක් කරන ඔබ කුමන ආගමක සිටියත් කුමන ආගමක් නියෝජනය කරත් ඔබ ඇවිල්ලා ඉන්නේ මේ යුවලට ආශිර්වාද කරන්න. විවාහයක දේව මෙහෙට සහභාගී වෙන්නේ නැහැ කවුරුත්. ලස්සන බලන්නවත් එහෙම නැත්නම් වෙන වෙන දේවල් නරඹන්න දේව මෙහෙකට සහභාගී වෙන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා මේ විවාහ දේව මෙහෙයට ඇවිල්ලා ඉන්න ඔබ මේ යුවලට ආශිර්වාද කරන්න තමයි පැමිණලා ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා මම එකයි කිව්වේ ඔබ කුමන ආගමක වුණත් කමක් නැහැ. ඔබට ආරාධනාව ලැබිලා තියෙනවා නම් පාස හිලරිගේ පවුලෙන් හරි නැත්නම් නදශරීන්ගේ පවුලෙන් හරි ඔබට ආරාධනාව ලැබිලා තියෙනවා නම් මේ දිව්‍ය පූජාවට සහභාගී වෙන්න විවාහ දිව්‍ය පූජාවට එhmenan ඒ පවුලේ අය බලාපොරොත්තු වෙනවා ඔබේ ආශිර්වාදය උන්ට අවශ්‍ය බව. මම කියන එක බොහොම පැහැදිලි ඇති. ඉතින් ඒ නිසා යාඥාවල් එක්ක පූජාවේ අංගයන් එක්ක ඔබ එක්සිට් වෙන්න. ඔබ මොන ආගමක් නියෝජනය කරත් ගැටලුවක් නැහැ. මේ දරුවෝ දෙන්නට ආශිර්වාද කරන අරමුණෙන් නම් ඔබ ඇවිල්ලා ඉන්නේ. ඒක තමයි දෙමව්පියන්ගේ අරමුණත්. මේ ආරාධනාව ඔබට දීලා තියෙන ආරාධනා පතක් ඔබට ලැබිලා හරි ආරාධනාවක් වුන් දුරකථනය හරහා හරි කරලා තිබෙනවා නම් එයාගේ අරමුණ මේ විවාහ දිව්‍ය පූජාවට සහභාගී වෙලා ඔබ මේ දරුවන්ට ආශිර්වාද කරන එකයි. ඒ නිසා මාත් එක්ක එක්සිට් වෙන්න අපි ඉදිරි කටයුතු ආත්මික කටයුතු ක්‍රියාත්මක කරමු. මම ඉල්ලීමක් කරනවා බෙන් අපි ඉන්න ස්ථානවල ඇස්වසා හිස පහත් කරගෙන අපි සුළු මොහොතක් ශුද්ධාත්මයන් වහන්සේට දැහැරීමක් කරමු. මේ දරුවන් උදෙසා ආත්මයන් වහන්සේ අද දවසේ මේ අල්තාරයේදී කතා කරමින් මේ දරුවන්ගේ ජීවිතවලට ආත්මිකව ආශිර්වාද කරමින් දේ වචනයෙන් පැහැදිලි කිරීම ගෙනෙමින් ඔවුන්ට ඉතාමත් සාර්ථක පෞල් ජීවිතයකට ගමන් කරන්න ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය අවශ්‍යයි. මේ සන්ධ්‍යාවේ අපි හැම කෙනෙක්ම ඇස්වසා හිස පහත් කරගමු. මගේ හඬ ඇහෙන අය විශේෂයෙන්ම නිපුන් චලනිපති ඔය දෙන්න ඇස්වාලා හිස පහත් කරලා ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න ස්වාමිනී අපේ පෞල් ජීවිතය වෙනුවෙන් ඔබ වහන්සේ අද දවසේ අපිට කතා කරන්න අපිට මඟ පෙන්වන්න අපි දේ වචනේ සවන් දෙනවා. ඔබ වහන්සේගේ හඬ අපිට අවශ්‍යයි. අපි ඉදිරියේ කෙසේද ගමන් කළ යුත්තේ මරණය දක්වා යන ගමනක් මේක. මේ ගමනේ අපි අද ආරම්භයක් ගන්න ඔබේ අල්තාරය ඉදිරියේ පියාණනි අපිට මඟ පෙන්වන්න. අපිට කතා කරන්න කියලා ඉල්ලීමෙන් පුතේ ඔයගොල්ලෝ ඉන්න. ඒ වගේම දෙමාපියන් විශේෂයෙන් ඔබලගේ පවුල, ඒ කියන්නේ මේ දරුවන්ගේ දෙමාපියන් ඔයගොල්ලෝ ඉල්ලීම කරන්න ස්වාමිනී අපේ දරුවන්ට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න අද වචනේ. එයාගේ ජීවිතවල ඔබ වහන්සේගේ හඬ අවදි කරමින් ඔබගේ මහත් වූ තේජස්සේ අලංකාර වචනේ උන්ට කතා කරන්න කියලා මේ ඉල්ලීම අතරතුර සිටින තුරු මම එක්සිට් වෙන්න ඔබ මම යාඥා කරන්න යනවා. ස්වර්ගයේද පොළවද මාව පාලනය කරන විශේෂ බලධාරී සරපරාක්‍රම ජීවමාන දෙවි පියාණනි ඔබගේ ඒකජාතක පුත්‍රයා වන අප ගැලවුම් කරුතුමන් වන මහිමාන්විත ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන් අප මැද්දේ සේවය කරන අපට මඟ පෙන්වන මේ සන්ධ්‍යාවේදී අප සමග සිටින ශුද්ධාත්ම දෙවියන් වහන්සේ ඔබගේ තේජස අභිමුඛයේ සිට නිපුන් චලනේ සරණ මංගල්‍යයේ දේව පණිවිඩය වෙතට අපි පැමිණ තිබෙනවා. පියාණනි ඔබ වහන්සේගේ සිතේ කැමැත්ත පුත්‍රයාගේ මහිමේ නාමයේ කරුණ කොටගෙන සේවය කරන්ට අපිට ශක්තිය දෙන්නවපු මේ වන්නව ශුද්ධාත්මයන් වහන්සේගේ දේවාත්මානුභාවයෙන් මේ සන්ධ්‍යාවේ මේ යුවලටත් පැමිණ සිටින අයටත් ඔවුන්ගේ පවුල් වලටත් කතා කරමින් ඔබගේ වචනයෙන් මේ ශුද්ධ විවාහ සරණ මංගල්‍ය අල්තාරයේ වහන්සේගේ හඬින් සරසව බැලුවා. ස්වාමිනී මෙතන මොනතරම් සරසලි තිබුණත් මොනතරම් ආභරණ තිබුණත් මොනතරම් ඇඳුම් ආයිතම් තිබුණත් ඔබගේ වචනයයි අපේ සරසිල්ල ඔබගේ වචනයයි අපේ ඇඳුම ස්වාමිනී මේ යුවලට ඔවුන්ගේ නිවස සාද ගන්න පිණිස ඔබගේ වචනේ නැමැති ආභරණීය වස්ත්‍රය මේ දවසේ පලන්දන පිණිස
මම අල්තාර පූජකයා හැටියට ඔබ ඉදිරියේ යටහත් වෙනවා. මගේ දිව ඔබට බාර කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ කතා කළ මැනව මාඩුවේ ඔබ වහන්සේ වැඩ වීමෙන් මෙයට මඟ පෙන්වුව මැනව ඔවුන්ගේ ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය ලැබුව මැනව ඔවුන්ගේ වැරදි හදාගන්නට ඔබ වහන්සේ උදව් කළ මැනව ඒ උදෙසා දිව්‍යමය පණිවිඩය ස්වර්ගික පණිවිඩයක් ලෙස ඔවුන්ගේ ආත්මවල ලැබුව මැනව මා එක්සිත් වෙනවා මේ සෙනඟ මා සමග එක්සිත් වෙලා ඉන්නවා එසේනම් එක්සිත් වෙන සෑම තැනකම ඔබ වහන්සේ වාසය කරන බවයි ඔබගේ පොරොන්දුව ධානනි අපි යටත් වෙනවා ප්‍රේමන්ත පුත්‍රයා අපගේ ඇලුම් කරුතුමන්ගේ නාමය වන ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන් 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 හොඳයි අනර්ග සන්ධ්‍යාවක් මං කිව්වා වගේ සියලුම අය ඕගොල්ලන් අල්තාර ඉදිරියේ සිටින සියලුම අය සමහර විට පිළිගැනීමෙන් පස්සු යම් කෙනෙක් ඇවිත් ඉන්නවා නම් ඔබ හැම කෙනෙක්ව පිළිගන්න ඔබ ඇවිල්ලා ඉන්නේ Gospel of God Ministry නැත්නම් දෙව්ජුන්ගේ ආචාර්ය දුබාරෙන් දේව සේවයේ තවත් එක විවාහ මංගල්‍යයකට ඔබ ඇවිත් ඉන්නේ දේව සේවකගේ විවාහයකට. ඉතින් දැන් අපි දෙවියන් වහන්සේගේ වචනය බලමින් මේ දේව සේවකයාට ස්වාමින් වහන්සේගේ කැමැත්තත් සමග එන මේ පණිවිඩය මේ වචනය ඔබ අයිති කරගන්නමින් අද දවසේ ඔහුගේ විවාහය සම්පූර්ණ වෙන්න නියමිතයි. ඉතින් ප්‍රේමන්තේනි ඔබේ බයිබලයේ ගෙනාව නම් කරුණා කරලා ඒ ඔබේ අතට ගන්න. මං හිතනවා ඔබ ඇඳුම් එක්ක බයිබලෙත් අරගෙන ඉන්න ඇති කියලා. මොකද අපිට නමකුත් තියෙනවනේ නේද බයිබල් කාර්යෝයි කියලා. ඉතින් බයිබලේ තියෙන්න ඕනේ. හොඳයි. බයිබලේ තියෙනවා නම් අපි යමු පුරුදු කතාවක් මුල් කරගෙන පුරුදු අපි බයිබලේ දන්න පුරුදු ස්ථානයකින් මේ දරුවෝ දෙන්නට ශුද්ධාත්මයන්න් වහන්සේ කතා කරන හඬ ගැන අපි විමසමු පුරුදු තැනකින් පුරුදු ආරම්භයක් අරගෙන. හොඳයි මට බයිබලේ කියවන්න කවුරු කෙනෙක් උදව් කරයි. එයාට මයික් එක තියන්න කරුණා කරලා. අපි යමු ආරම්භයක් කරලා හැමෝම දන්න උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයට. හරි උත්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ ඉඳලා මට කෙනෙක් මග පෙන්වන්න කියවන උත්පත්ති 2 22 ඉඳලා නැත්නම් 18 ඉඳලා 25 වෙනකම්. මේ කොටසම අපි කියවමු. ස්වාමී වූ දෙවියන් වහන්සේ කතා කොට මනුෂ්‍යයා තනියම සිටීම හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි කීසේක. ස්වාමී වූ දෙවියන් වහන්සේ වනයේ සියලු මුග්‍රයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙව්සේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ. මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මුග්‍රයන්ටත් නම් තැබීය. එහෙත් මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් සම්බ නොවිය. ස්වාමී වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට බර වූ නින්දක් පැමිණෙව්සේක. ඔහු නිදාගත්තේය. උන්වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක්ගෙන ඒ ස්ථානය මාංශයෙන් පිරවුසේක. ස්වාමී වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙව්සේක. එවිට මනුෂ්‍යයා කතා කොට මෑ මාගේ ඇටවලින් ඇටය මාගේ මාංශයෙන් මාංශය මෑ මනුෂ්‍යයන්ගෙන් ගන්නා ලදෙයින් මනුෂ්‍ය දූයයි කියනු ලබන්නී යයි කීය. එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මව්ද අතහැර තම භාර්යාවට ඇලුම් වන්නේය. ඔහු එක මාංශයක් වන්නෝය. තවද මනුෂ්‍යයාද ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියෝය. නමුත් ඔහු ලජ්ජා නොවුව. ආමේන්. ආමේන්. දෙවනාසට ප්‍රශංසා වේවා. සාමාන්‍යයෙන් අපි ක්‍රිස්තියානි හෝ බොහෝ වෙලාවට ඕනම ආගමිකයෙක් දන්න කතාවක්. ආදම් සහ ඒව. මේ ඇඩම්ස් ඇන් ඊව් කියන මුල් යුවල පළවෙනි කපල් එක බයිබලේ අපි දන්න අපිට පේන්න තියෙන දෙවියන් වහන්සේ මිනිසෙක් මවලා ඔහුට සහකාරියක් අවශ්‍ය බව දෙවියන් වහන්සේ දැක්කා කියලා බයිබලේ කියනවා. එසේත් නැත්නම් තනියම සිටින්න සුදුසු නෑ. මිනිස්සු තනියම ඉන්න එක එච්චර හොඳ නැහැයි කියලාලු මෞංකාර දෙවියන් වහන්සේ දැක්කේ. ඉතින් තනියම සිටීම හොඳ නැති හින්දා තමයි කෙනෙක්ව නිර්මාණය කරලා දෙන්න දෙවියන් වහන්සේ තීරණය කරේ. ඊට පස්සේ මේ තනිව සිටීම හොඳ නැහැ කියලා අපි දකිනවා සත්තුන්ව ආදම් ඉස්සරහට එව්වා කියලා. සත්තු ආවහම සත්තුන්ව තෝරගන්නවද එයාගේ හෙල්පර් හැටියට නැත්නම් පාර්ට්නර් නැත්නම් සහායක කෙනෙක් හැටියට
සතෙක්ව තෝරගන්නවද කියලා දෙවියන්වහන්සේ බැලුවා. ඇත්තටම තෝරා ගැනීම තිබුණේ නෑ සතෙක්ව. ආදම් එසේ කාලය ගත කරා. ඊට පස්සේ බයිබලයේ කියනවා ආදම්ට බර නින්දක් දෙවියන් වහන්සේවා. නින්දක් ඒවා ඔහුගේ ඉල ඇටයක් අරගෙන ඒ ඉල ඇටයෙන් ඒව කියන සහකාරීව නිර්මාණය කළා කියලා. මේ පරිච්ඡේදයම අපි දකිනවා මේ කාන්තාවට එයාගේ පරිවර්තනය පළවෙනික සහකාරියක් කියන වචනේ පාවිච්චි කරනවා. ඊට පස්සේ ස්ත්‍රියක්, ඊට පස්සේ මනුෂ්‍ය දුවක්, ඊට පස්සේ භාර්යාවක්. කියන මේ සංකල්ප හතරම මේ පරිච්ඡේද 18 ඉඳලා 25 වෙනකන් උත්පත්ති දෙකේ බලනකොට පරිවර්තනයක් මේ සහයට මවපු කෙනාගේ. ඒක නම් වලින්ම සිංහල බයිබලයේ දකින්න තියෙනවා. හිබ්‍රු බයිබලයේ ඒකේ අදහස ටිකක් ගැඹුරුයි. නමුත් සිංහල බයිබලෙත් අපිට නම් හතර දකින්න තියෙනවා. සහකාරියක් දෙවනවසේ නිර්මාණය කළා. ඊට පස්සේ ස්ත්‍රියක් කියන වචනේ එනවා. ආදම් මනුෂ්‍යයෙන් ගතින්ද මනුෂ්‍ය දුව කියලා කියනවා. අවසානයේදී මනුෂ්‍යයම නැත්තම් පිරිමියා මව පියාගෙන් වෙන් වෙලා භාර්යාවට ඇලුම් වෙනවා කියලා 25 වෙනි පදයේදී කියනවා. ඔන්නක් නො සිටියා ඔන් ලැජ්ජාවටපත් උනේ නැහැ කියලා. ප්‍රේමන්තේනි මේ තමයි මුල් යුවලගේ පෞල් ජීවිතය ඉතා සාරාංශව. හරි කන්ක්ලූෂන් එකක් තමයි මේ දකින්නේ ආදම් සහ ඒවගේ පෞල් ජීවිතය. ඇත්තටම මම හිතලා තියෙනවා දැන් බයිබලයේ ප්‍රධානය කියන්නේ පළමු කෙනා ප්‍රොක්‍රියේෂන් එකක්. මුල් මැවිල්ල ආදම් විශේෂ කොට නිමැවීමක්. එමනම් එයාට සහකාරියක් ලැබුණාම එයාගේ පෞල් ජීවිතය සම්බන්ධව මීට වඩා තොරතුරු තිබුණා නම් හොඳයි කියන එක මට හිතලා තියෙනවා පුද්ගලිකව. මොකද දැන් අපිට ගොඩක් බයිබලයේ පෞල් ජීවිත සම්බන්ධව ප්‍රබල චරිතවල පෞල් ජීවිත සම්බන්ධව තොරතුරු අපිට දකින්න නැහැ. උදාහරණයක් නවගිවිසුම අපි කියන the greatest apostle පෞලතුමා. එතුමාගේ පෞල් ජීවිතයේත් අපිට ලොකු තොරතුරු නැහැ. ඒ හින්දා සමහරු හිතනවා පෞලු විවාහ වෙලා නැහැ. එයා විවාහයන්ට විරුද්ධයි. මම වගේ උඹලා තනියම සිටිනවා නම් හොඳයි කියලා සමහර බයිබල් පද සමහර තැන්වල තියෙන රයිට්. මම නිතර කියන එකක් අපි කිතුනෝ බයිබල් පද වලින් බයිබලේ සන්දර්භයට හානි වෙන්නේ නැහැ. බයිබල් පද අරගෙන අපි දේව ධර්මයන් නිර්මාණය කරනවා නම් අපි ඒකට කියනවා බයිබල් තියොලොජි කියලා. බයිබල් තියොලොජි කියලා කතා කරන මේ සංකල්පය අද ලෝකයේ දේව වචනේ සන්දර්භයට ගොඩක් හානි කරලා තියෙනවා. නමුත් මතක තියාගන්න ඔබ කිතුනුවෙක් නම් ඔබට මං ඉතා වගකීමෙන් කියන්නේ බයිබලයේ අධ්‍යයනයේදී ක්‍රමානුකූල බයිබල් අධ්‍යයනය හරි වැදගත්. සිස්ටමැටික් තියොලොජි කියලා අපි කියන ක්‍රමයේ බයිබලයේ සන්දර්භයකට සංකල්පයකට ලියවිලා තියෙනවා. පොත් 66ක එකම කතාවක් තියෙනවා. ඒ කතාවේ එකම දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවි කෙනාට පුත්‍රයෙක් ඉන්නවා. ඒ පුත්‍රයා සහ දෙවි කෙනාගේ බලය ප්‍රකාශ කරන්න ශුද්ධාත්මය කියලා දෙයක් තියෙනවා. එතුමත් පර්සනැලිටි එකක් පුද්ගලයෙක්. මේ ත්‍රිත්වය කරන කොටගෙන මේ ත්‍රිත්ව දේව සංකල්පය කරන කොටගෙන මනුෂ්‍යව නිර්මාණයේ සිට මුළු විශ්වය නිර්මාණය කරලා ඒකේ අවසානය දක්වා ඉතා පැහැදිලි සන්දර්භානුකූල කතාවක් තමයි මේ පොතේ තියෙන්නේ. ඒකට ඒක හින්දයි මේක හෝලි බයිබල් වෙන්නේ, ශුද්ධ බයිබලය. මේකේ බොරුවක් හෝ මේකේ සිත් හැරීමක් වැරදි පැත්තකට හැරවීමක් නැහැ. නමුත් මිනිස්යන් මේක පහදා දීමේදී හෝ මිනිස්යන් මේක කියවනකොට බොහෝ වෙලාවට බයිබල් පදයකින් මතුවෙන අදහස එළියට අරගෙන ඒ අදහස් විකෘති කරලා විවිධ අදහස් ප්‍රකාශ කරනවා මේ කාලේ. ඒ අනුව එක අදහසක් තමයි විවාහ විය යුතුම නැහැ. විශේෂයෙන් දේව සේවකයෙක් නම් විවාහ නොවී ඉන්නවා නම් වඩා හොඳයි. පවුලු කියලා තියෙනවානේ. එහෙම මම අහලා තියෙනවා. නමුත් පුතේ නිපුන් සතුටුයි. ඔයා මේ පදයට එකඟ නොවි. ඔයාගේ තාත්තා අම්මා ගිය පාරේ අපි යන පාරේ ඔයා ලස්සන මනාලියක්ව තෝරගත්ත එකට විවාහ වෙන්න සතුටුයි ඒ ගැන. රයිට්? ගොඩක් අය මම හිතන්නේ පුද්ගලිකව මම අවුරුදු 18ක් දැන් කසාද බැඳලා විවාහයක් කරගන්න ලොකු ආත්ම ශක්තියක් ඕනේ පිරිමියෙකුට. පිරිමින් ආමෙන් කියන්න ඕනේ. හරි? මොකද විවාහයක් නොවි තනිකඩ ජීවිතයක ඉන්නවා කියන්නේ ආත්ම ශක්තියක් නැති පිරිමි බහුතරයක්. මෙහෙමයි විවාහ වෙන්න කාන්තාවන් හම්බෙන්නේ නැති එක වෙන ප්‍රශ්නයක්. ඒක නෙමෙයි මම අදහස් කරන්නේ. හරි? කාන්තාවන් හම්බුණත් විවාහ වෙන්න බයයි. අම්මෝ කසාදේ හොඳ නැහැ. ඉතින් එහෙම කියනකොට අර God create කරපු පිරිමියා හරි මං කියලා තියෙනවා තව සර්මන්ස් ගණනාවකදීම ආදම්ට ඉස්සෙල්ලම රස්සාවක් දුන්නා මවපු ගම. උයන වවන්නත් බලා ගන්නත්. මැව්වා උයන වවන්න බලා ගන්න දුන්නා. ඊට පස්සේ ගැහණියක්ව දුන්නා. ඒ නිසා පිරිමියෙක් රස්සාවක් කරලා හරි මුදල් උපයලා එයාගේ දේවල් එයා වගකීම් අරගන්න කෙනෙක් බවට පත් වුනහම තමයි ඊළඟට එයාට ජීවිතේ ලොකු වගකීමක් භාර්යාව කියන කෙනාව ගන්න පුළුවන්. ඉතින්
විවාහයක් කරගන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. තනි ජීවිතේ හරි තනි. ඒක වගකීමක් දරන්න බැරි කෙනෙකුට ඒක හරිම ලස්සන ජීවිතයක් තනිකඩ ජීවිතය. හැබැයි තනිකඩ වෙන්න ඔබ තීරණයක් කරන් තිනවා නම් විවාහ වෙලා ඉන්න අයට චෝදනා කරන්න එපා. මොකද හේතුව තනිකඩ වෙන්න එක හරිම ලේසි. විවාහ වෙලා ඉන්න කෙනා වගකීමක් අරගෙන ආත්ම ශක්තියකින් දරුවෝ හදාගෙන ඒක ලොකු පවුලක් හැටියට ව්‍යාප්ත කරගෙන ඒ ගමන ගැවිලා තියෙනවා නම් ඒ පිරිමියා තමයි රියල් නියම පිරිමියා. ඒකට පිරිමින් අත්පොල සන්නාදයක් දුන්නට කමක් නැහැ. හරි? ඒක සත්‍යයක්. විවාහ වෙච්ච අයගෙන් අහලා බලන්න පුළුවන් ඕගොල්ලන්ට. කොච්චර වෙහෙසක් අමාරුවක් දරන්න ඇද්ද මේ පවුල නිර්මාණය කරන වගකීමේදී. ඉතින් කෙසේ හෝ මගේ වගකීමක් නිවැරදි කරන එක මේ වගේ අල්තාරයන් වලදී මොකද හැම දවසකම විවාහ අල්තාරයන් අපිට හම්බෙන්නේ නැහැ දේශනා කරන්න. ඒ නිසා විවාහය ගැන ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ නැහැ දේවස්ථානයේදී. ඉතින් බයිබලයේ පවුල කියන එක දෙවියන් වහන්සේගේ නිර්මාණයක්. ආමෙන්. ඒ නිසා මේ පවුලේ ස්වාමියාත් බිරිඳත් කියලා දැන් අපි ආදම් සහ ඒව කියලා දෙන්නෙක්ව දකිනවා. දැන් ආදම් සහ ඒවගේ පවුල් ජීවිතය ගැන බයිබලයේ තියෙන්න ඕනේ කියන එකයි මගේ මතය. නමුත් බැලූ බැල්මට මේක හම්බෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ යාලව මැව්වා කියලා කියනවා, නිර්මාණය කළා කියලා කියනවා, ඒක කුණේ කොහොමද කියලා කියනවා. ඊටමත් සාරාංශයක් හැටියට බොහොම කෙටිව 18 ඉඳලා 25 වෙනකොට ඒ පවුල කාරණා ටික සම්පූර්ණ කරලා ඉවරයි. ඊට පස්සේ තුන්වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ මේ මිනිස්යා පාපයට වැසීම පරීක්ෂාවට වැටීම කියන අදහස. ඉතින් මගේ ආත්මය යම් ආකාරයක ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් කරා මට දැනුණා, මට තේරුණා මේ ආදම් සහ ඒව ගැන ඒගොල්ලෝ යම් කාලයක් උයනේ ජීවත් වුණා නම් ඒ ජීවත් වෙච්ච කාලේ ඒගොල්ලන්ගේ පෞල් ජීවිතය ගැන මොකක් හරි බයිබලයේ තියෙන්න ඕනේ අදහසක්. ප්‍රශ්නයක් නොවි ඒගොල්ලෝ කොච්චර කාලයක් හිටියද? එහෙම ඉන්න ඒගොල්ලන්ට පුළුවන් වුණේ කොහොමද? වව්. ඒක තමයි මගේ ප්‍රශ්නය. හරි මට සාමාන්‍යයෙන් එහෙමයි. මේ වචනේ මම බලනකොට මම හැම වෙලෙම ඔයගොල්ලෝ දන්නවා ගොඩක් අය මාව දන්න අය. මේකම පරිච්ඡේදයක් මම අවුරුදු 15ක් 16ක් තිස්සේ කියවගෙන ඉන්නවා. තාමත් මේ පරිච්ඡේදයේ වෙන වෙන ඩයිමෙන්ෂන්ස් වලට වෙන වෙන කෝණයන් වලට බයිබලය ඇතුළට ගමන් කරන්නේ. ඉතින් අද මේ සන්ධ්‍යාවේ තවත් එක් නැවුම් මෙලිදරව්වක් තමයි මේ විවාහ අල්තාරයේ ශුද්ධාත්මයන් වහන්සේ කතා කරන්න යන්නේ. ප්‍රේමන්තේනි මේ ආදම් සහ ඒව පවුල පරීක්ෂාවට වැටෙන්න පෙර ඒගොල්ලෝ ඉතා යහපත්ව ජීවත් වුණා. එහෙම වෙලා තියෙනවා. ඒ ගැන තමයි මේ 18 වෙනි පරිච්ඡේදය. මේ දෙවෙනි පරිච්ඡේදය 18 ඉඳලා 25 වෙනකන් පද ටික. හැබැයි මේක අපිට එහෙම එකක් පේන්න මතුවෙන්නේ නැහැ. මම ටිකක් මේක බැලුවා. බලනකොට ආත්මයන් වහන්සේ මට මෙහෙම එළිදරව්වක් දුන්නා. මේක මේ සන්ධ්‍යාවේ ඔයගොල්ලොත් එක්ක මම බෙදා ගන්න යනවා. මට ආයේ කියවන්න පාස ශාමලි 24 වෙනි පදයයි 25 වෙනි පදයයි ඉස්සලම 24 මට කියවන්න. එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මව්ද අතහැර තම භාර්යාවට ඇලුම් වන්නේය. For this reason a man shall leave his father and his mother. For this reason එම නැත්තම් යම් හේතුවක් උඩ කියනවා පුරුෂයා a man විවාහයක් වෙන්න ඉස්සල්ලාම භාර්යාවක් ලං කරගන්න තරුණයෙක් නෙමෙයි එයා පුරුෂයෙක් වෙන්න ඕනේ. a man මනුෂ්‍යයා එම නැත්තම් පුරුෂයා. එමනේ දෙක අවදියක් නේද? කුඩා ළමයෙක් වෙලා ඉන්නවා. ඊට පස්සේ චූටි කොල්ලෙක්. හරි. ඊට පස්සේ ඉස්කෝලේ යන කොල්ලෙක්. ඊට පස්සේ මේ රස්ති අදු ගන්න අර නව යවුනේ කොල්ලෙක්. ඊට පස්සේ ජොබ් එකක් කරලා හොඳ අධ්‍යාපනයක් අරගෙන ජොබ් එකක් කරන ටිකක් වගකීම් අරගන්න කොල්ලෙක්. ඔන්න අවුරුදු 20, 22, 25, 27, 28, 30 කියන කාලෙදී ඔහු ඒ අර චූටි කොල්ලා පුරුෂයෙක් මෑන් කෙනෙක් වෙනවා. ඉතින් අද එහෙම කොල්ලෙක් මෑන් කෙනෙක් වෙලා ඉන්නේ. අපි ඉස්සරහා ඉන්න මේ තරුණයා දේවස්ථානයේ හැමෝම හරි ආදරේ තරුණෙක්. ඉතින් නමුත් අද ඔහු භාර්යාවක් සොයාගන්නේ ඔහු පුරුෂයෙක් වෙලා. ඔහු දැන් මම අර කලින් කිව්වේ he can take responsibilities. ඔහුට ගන්න පුළුවන් දැන් වගකීම්. ඔහු දැන් ලෑස්ති. ඔහු පුරුෂයෙක් වෙලා ඉන්නවා. a man. ඉතින් මෙතන සමහර අය ඉන්නවා නම් අඩු වයසෙන් කසාද බඳින්න දෙමාපියන්ගේ අකමැත්තෙන් කොහේ හරි හඳපානේ යන්න එහෙම ලෑස්ති වෙලා ඉන්නවා නම් පුතේ මම ආදරෙන් කියනවා ඔයා ක්‍රිස්තියානි නම් දෙවියන් වහන්සේ කියන්නේ මිනිස්සයා මෑන් කියන වචනේදී ඔයා ඉස්සල්ලා පුරුෂයෙක් වෙන්න ඕනේ. ඔයාට වගකීම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඔයාට කෙනෙක්ව බලා ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.
ඔයා ඒ නිසා දෙමව්පියන්ට යටත් ඉන්න කාලෙදී අධ්‍යාපනය ලැබලා පුරුෂයෙක් කියන හරි කොල්ලෙක් නෙවෙයි මම දැන් හොඳ පුරුෂයෙක් කියන ඒ මානසික අවධියට, ඒ ආත්මික අවධියට, ඒ භෞතික අවධියට. ඒක භෞතිකවත් පේන්න තියෙන්න ඕනේ. ඒක මානසිකවත් පේන්න තියෙන්න ඕනේ. එයාට අපිට තේරෙන්න ඕනේ එයාට වගකීමක් ගන්න පුළුවන්. එයාට යාවත් බලා ගන්න බැරි නම් ඔයා කොහොමද තව ගැහණු ළමෙක්ව බලාගන්නේ? තව පවුලක්ව බලාගන්නේ? ඒ නිසා පළවෙනියටම පුරුෂ තෙමේ පුරුෂයා ශාමල ඊට පස්සේ මගේ පියාද මව්ද අතහැර තම භාර්යාවට ඇලුම් වන්නේය. ඊට පස්සේ මේ පුරුෂයා පියාද මව්ද අතහැර එයාට එනවා එක ට්‍රාන්සිෂන්ස් ලෙවල් එකක්. ඒ කියන්නේ එයා පියයි මවයි කියලා කියනකොට මේ නිපුණගේ ජීවිතේ නම් එයාට තිබිච්ච කම්ෆර්ට් සෝන් එක. එයාගේ සුව පහසු කලාපය. අම්මගේ තාත්තගේ ළඟ ජීවත් වෙනවා කියන්නේ කොල්ලෙකුට දැන් නිපුන් ඒ පවුලේ බාල පිරිමි දරුවා. බාලයම ගෑනු දරුවෙක්. එතකොට දැන් අම්මගේ තාත්තගේ එක්ක ජීවත් වෙනවා කියන්නේ මාර සැප පහසුයි පුතේ. නිදා ගන්න පුළුවන්. රෑ 10 වෙනකන් පුතේ 10 වෙනකන් පාන්දර 4-5 වෙනකන් ඇහැරලා ඉන්න පුළුවන්. තේ ඕනේ, කණ්ඩ ඕනේ කො මොනේලාක අම්මා හදලා දෙනවා. හරීම සැප පහසු කලාපයක්. කම්ෆර්ට් සෝන් එකක්. ඉතින් මෙයා පුරුෂයෙක් වුණාම ඊළඟට මෙයා මොකද කළ යුත්තේ? භාර්යාවක් ගන්න පෙර එයාගේ අර සුව පහසු කලාපය, එයාට හුරු පුරුදු කලාපය, මව සහ පියා කියලා කිව්වහම එතනින් පල්හැති තියෙන සියල්ල. සාමාන්‍යයෙන් අපේ ඕනම කෙනෙකුගේ ජීවිතේ ඉස්සලම දෙවියන් වහන්සේට ඉලක්කමක් නැහැ. එක කියලා දෙවියන් වහන්සේ ඉලක්කමක් දෙන්න බෑනේ අපිට. ඒක තමයි අපේ ජීවිතේ මුල් තැන. ඊට පස්සේ අපිට අපේ දෙමව්පියෝ. දැන් බයිබලයේ කියන්නේ පුරුෂයෙක් විය යුතුයි. ඊට පස්සේ මවද පියාද අත්හරින්න ඕනේ. ඒ කියන්නේ අර අපි දැන් නිපුණට අවුරුදු 26ක්ද 26ක්. අවුරුදු 26ක් තිස්සේ එයාට මව පියා සමග තිබිච්ච ලෝකය, එයා දැකපු, එයා අහපු, එයා භුක්ති විඳපු, එයා ජීවත් වෙච්ච රස විඳපු, එයාට සහායට හිටපු මේ ඒ ලෝකය, ඒ සැප පහසුව එයා අතහරින්න ඕනේ. මවද පියාද අතහැර. නැතු අම්මයි තාත්තවයි කොහරි වැඩේ නිවාසයකට ගිහින් දාලා නෝනාව කස ගේනවා නෙවෙයි. හරිද? මවද පියාද අතහරින්න කියලා කිව්වම සමහර අය ඉන්නවා නම් මෙතන විවාහ වෙලා අම්මයි තාත්තවයි ගණන් ගන්නේ නැත්තම් මතක් කිරීමක් ඔබට. මව පියාට ගෞරව කරන්න කියලා කියන්නේ ව්‍යවස්ථාවේ නීතියක්. නවගිවිසුමේදී ඒක දෙමව්පියන්ට ගරු කිරීම පොරොන්දුවක් සමග තියෙන එකම ආඥාව. ඒ නිසා භාර්යාවයි ඔබයි වෙනම පවුලක්. නමුත් මව්පියාට ගරු කරන්න එක අනිවාර්යයි, වැදගත්. මෙතන කතා කරන්නේ බයිබල් පදයේ අර්ථය ඇවිල්ලා අදහස අත්හැරීමක් සුපුරුදු පහසු කලාපයෙන් ඉවරයි. අම්මේ කියලා තේක ඉල්ලන්න ඕනේ නැහැ නිපුණට මෙච්චර කාලයක්. ඔහු උදේ 10ට නැගින්නකොට සිස්ටර් ලොයලා තේක හදලා, නිවිලා නම් දෙවතාවක් හදලා, නැත්නම් රස නම් ආය පාරක් නිවලා ළඟට ගෙනන් දුන්නා මෙච්චර කාලයක්. බලාපොරොත්තු වෙන්න එපා ඒක දැන් ඉස්සරහට. ඒකයි කියන්නේ මවද පියාද අත්හරින්න ලෑස්ති වෙන්න ඕනේ. You should leave your comfort zone. ඔයා වගේ අර සුව පහසු කලාපය අතහැරලා දැන් අලුත් ආරම්භයක්. ඊට පස්සේ ශාමලියෝ පුරුෂයා තම පියාද මව්ද අතහැර තම භාර්යාවට ඇලුම් වන්නේය. තම භාර්යාවට ඇලුම් වන්නේය. භාර්යාව මං කිව්වේ ඒ වගේ පරිවර්තනයේ කෙලවර. එයා සහකාරියෙක් වුණා, මනුෂ්‍ය ස්ත්‍රියක් වුණා, මනුෂ්‍ය දුවක් වුණා. දැන් භාර්යාව කියලා අවසන් කරනවා දෙවෙනි පරිච්ඡේදයේ 25. භාර්යාවට ඇලුම් වෙනවා. අර සුපුරුදු කලාපයෙන් එළියට ආපු මේ පුරුෂයා දැන් අලුත් තැනකට, අලුත් ගමනකට, අලුත් පුද්ගලයෙක් එක්ක අලුත් ආරම්භයක් ගන්නවා. සියල්ල අලුතෙන්. හරි ළමයි කලුතෙන් ඉපදෙනකොට කොහොමද අම්මගේ කුසේ එයා වෝටර් බෑග් එක ඉරාගෙන එළියට ඇවිල්ලා, ගර්භාෂයෙන් එළියට ඇවිල්ලා, ඒ ළමයාට මේ වෙද එක පරිසරය හුරුදු නැහැ. මිනිස්සුන්ව පුරුදු නැහැ. මිනිස්සුන්ගේ ස්පර්ශයන් පුරුදු නැහැ. ඒ නිසා මේ ළමයා එළියට ආපු ගමන් වැඩිපුර මොකද කරන්නේ? අඬන එක කරන්නේ. වැඩිපුර අඬන එක. ඒ නිසා ඔයත් වැඩිපුරම මින් පස්සේ අඬන්න වෙයි කියලා මං කියන්නේ නැහැ. නමුත් අලුත් හින්දා ඒක ටිකක් uncomfortable. ඒක සුව පහසු මදි ගතියක් තේරෙයි. පහසුකමක් නැහැයි වගේ තේරෙයි. නිකන් අපහසුයක් වගේ තේරෙයි පුතේ. ඒ වුණාම මතක තියාගන්න ඔයා දැන් අලුත් ලෝකයකට පා තබන්න ඇවිල්ලා තියෙන ඉඳයි. නැතුව විවාහ වෙන හැම විවාහයකම එහෙම නෙවෙයි. විවාහ වෙන්න පෙර මේ දැනුම අපිට නැති හින්දා තමයි ප්‍රශ්නේ හැම වෙලේම. අපි විවාහය කියන එක වෙන සිහිනයක් හදාගෙන යනවා. ඒ සිහිනේ ඉටු නොවුනාම අපි ඒ සිහිනයට වෛර කරනවා. ඊට පස්සේ අපි විවාහයට වෛර කරනවා.
ඊට පස්සේ විවාහ වෙන අයට විවාහ වෙන්න එපා කියලා අතරමැද උපදෙස් දෙනවා. ඉතින් ඇත්තටම අලුත් ලෝකයක් භාර්යාවට ඇලුම් විය යුතුයි. ඔයා අර අම්මා තාත්තගේ යට හිටපු පුරුෂයා දැන් අලුත් කෙනෙකුට ලං වෙලා ජීවත් වෙන්න වෙලා දැන්. ඊට පස්සේ ශාමලි ඔහු එක මාංශයක් වන්නෝය. ඔහු එක මාංශයක් වන්නෝය. ඒ ඇලුම් වීම සාර්ථක වුණාම ඔයා ඒ ඇලුම් වීම ඒ ලංවීම සාර්ථක කරගත්තාම ඔන්න ඔය දෙන්නම එක්කෙනෙක් බවට පත් වෙනවා. ඒ ඇලුම් වීම අසාර්ථක වෙන තාක්කල් දෙන්නෙක් සමහර විට මෙතනත් ඇති. විවාහ වෙලා අවුරුදු 10යි. නැත්තම් 15යි. නැත්තම් අවුරුදු 30යි 40යි. තාමත් එක ගේ ඇතුලේ දරුවෝ හදලා මොනපුරුත් ඉන්නවා. නමුත් තාමත් දෙන්නේ. ස්වාමියාගේ දේ භාර්යාව දන්නේ නැහැ. භාර්යාවගේ දේ ස්වාමියා දන්නේ නැහැ. සමහරට ස්වාමියාගේ රැකියාවෙන් හම්බෙන පඩිය භාර්යාව දන්නේ අවුරුදු 30ක් 35ක් පෞල් ජීවිතේ. භාර්යාවගේ අවශ්‍යතාවයේ ස්වාමියා දන්නේ නැහැ තවම. එමනම් පළවෙනිම නීතිය පළවෙනි දෙවියන් වහන්සේ හදපු සංකල්පයම ෆේල්. පුරුෂයා භාර්යාවට ඇලුම් වුණොත් ඇලුම් වීම හරහා ඒ දෙදෙනා එක මාංශයක් බවට පත් වෙන්න ඕනේ කියලායි කියන්නේ. ඉතින් මේ සන්ධ්‍යාවේ මම මතක් කිරීමක් දෙනවා ක්‍රිස්තියානි පවුල් වල ඉන්න හැම කෙනෙකුටම. ඔබේ ජීවිතයේ සමහරවිට සියලුම දේම ඇති. වස්තු ඇති, දේපල ඇති, හොඳ දරුවෝ, මොනුපුරු, යාන වාහන සියල්ල ඇති. අවුරුදු 25 40 කසාද බැඳලා ඔබ ඇති. හැබැයි සමහර විට තාම ඔබ භෞතිකව එක මාංශයක්ව ඇති. පෞල් ජීවිතයේදී තිබෙනා වූ ලිංගික ජීවිතය නිසා. නමුත් මානසිකවත් ආත්මිකවත් තවම ඔය දෙන්නට එක්කෙනෙක් කියලා කියන්න බෑ. ඔය දෙන්න එක වගේ හිතන්න පුරුදු වෙලා නැත්තම් ස්වාමියාගේ සිතුවිල්ලට භාර්යාව මුසු වෙලා නැහැ. භාර්යාවගේ සිතුවිල්ලත් එක්ක ස්වාමියා මුසු වෙලා නැහැ. හැමදාම අවුරුදු 30ක් දෙන්නට තියෙන්නේ මත දෙකක්. දකුණට හැරෙනවා කියනවා භාර්යාව, ස්වාමියා කියනවා වමට හැරෙන්න ඕනි කියලා. එහෙමනම් ඔබ එක මාංශයක් වෙලා නැහැ. දුවේ පුතේ, දේවසේවකයනි, ඇදහිලිවන්තයනි. විවාහයේදී පුරුෂයයි භාර්යාවයි එක මාංශයක් වීම අතිශයින් වැදගත්. එසේ නොවුනොත් ඒ දෙන්න එක්කෙනෙක් වෙන්නේ නැහැ. බයිබලයේ ප්‍රකාරව නම් ඒ දෙදෙනෙක් එක්කෙනෙක් විය යුතුයි. ඒ දෙදෙනාගේ අදහස් ගලපා ගැනීමකින්. මේ ලෝකේ made for each other කියන එක මං හැම අල්තාරයකම කියන එක විහිළුවක්. ඔබ වෙනුවෙන් කවුරු හරි මවල ඇති, මවපු කෙනා එනකම් බලන් ඉන්නවා නම් පරිස්සමෙන් ඔයගලන්ට තියෙන දේපල රමේවා අනාථ නිවාසයකට ලියලා බලන් ඉන්න. සමහරට අවුරුදු 80 ඉන්නත් බැරි නෑ නේ මවපු කෙනා. ඉතින් මෙහෙම එකක් තියෙනවා නේද? made for each other මං වෙනුවෙන් මවපු කෙනා. ඒවටම හරියන සින්දු, ඒවටම හරියන වචන, සමහරක් අය ඒවටම හරියන බයිබල් පදත් කතා කරනවා මං අහලා තියෙනවා. කෙසේ හෝ මම දන්න දේ, බයිබලයේ මම දැකලා මම ඉගෙනගෙන තියෙන දේ සහ භෞතිකව සාක්ෂි දකින්න තියෙන හැම අතරම මං වෙනුවෙන් මෙයා මැව්වා කියලා එකක් නැහැ. මමත් ආදර විවාහයක් අවුරුදු 2ක් ආදරේ කරා. ඉතින් ආදරේ කරන කාලේ නම් පොඩි එහෙම සිතුවිල්ලක් තියෙනව නැත්තේ නෑ. මගේම රන් කඳ. මෙයා මං වෙනුවෙන් මවලා තියෙන්නේ. මෙයාගේ මට කොච්චර ගැළපෙනවද? මාර දෙයක් ඒක ආදරේ කරන කාලේ. ටික මේ රන් කඳ ඊළඟට රිදී වෙනවා. ඊළඟට ඒක පිත්තල වෙනවා. ඊළඟට ඒක යකඩ වෙනවා. යකඩ වුණාම මලකට කනවා. යාළු වෙච්ච කාලේ රන් කඳ. දැන් මොකද කරන්නේ? මලකට කෑව කියලා විසික් කරන්නද? බෑනේ. අල්තාරයක් ඉස්සරහ ගිවිසුමක් කරලා ඇවිල්ලා තින්නේ. මරණය දක්වා මේක තමයි පවුල කියලා. ඉතින් මොකද උනේ එහෙමනම් අවුරුදු 18ක් මමත් විවාහකයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අපි අති සාර්ථක පවුල් ජීවිතයක ඉන්නවා. මේ අය හැමෝම දන්නවා. එකම දේ මම අඳුනගත්තු දේ තමයි අදහස් එහෙම නැත්නම් මට ගැළපෙන කෙනා මට හම්බ වෙන්නේ නැහැ. මට හම්බ වෙන කෙනාව මට ගලප ගන්න මම දරා ගන්න ඕනේ, යටහත් පහත් වෙන්න ඕනේ කියන එකයි මම අත්දැක්කේ. ඉතින් ඔබ යම් ආකාරයක හිතනවා නම් මට ගැළපෙන්නේ නැහැ මගේ ස්වාමියා කියලා, මට ගැළපෙන්නේ නැහැ මගේ භාර්යාව කියලා හිතන සමහරක් මෙතන වාඩිලා ඉන්නවා නම් හැමදාම රණ්ඩු. ඇත්තටම ඔබට ජීවිතයේ ආරම්භයේදීම කවුරුත් කියලා නැහැ. ගැළපෙන්නේ නැහැ නෙමෙයි, ගලපාගත යුතුයි කියන එක. දැන් සමහර වෙලාවට නිපුණ තේ බොන්නේ නැද්ද? තේ හරි කෝපි හරි බොන්නේ නැහැ. මට මතක කෝපි බොන්නේ නැහැ නිපුණ. මේ විවාහක මනමාලය දැන් අද විවාහ වෙන්නේ ඉන්නේ. සමහර විට චලනයේ කැමැතිම දේ කෝපි නම්.
කැමතිම දේ කෝපි නම් පුතේ හොඳම දේ තමයි යා කෝපි හදන වෙලාවට ඔයාලට තේ හදන්න එපා කියලා යා හදන කෝපියක බොන්න පුරුදු වෙන එක. එහෙම වුණාම ඔයා යාගේ සිතුවිල්ලට ගරු කරලා තියෙනවා. අමාරුවෙන් එක දරාගෙන තියෙනවා. ඔය දෙන්නට දෙන්න අතර ගොඩ නැගෙනවා යම්කිසි සම්බන්ධතාවයක්. ඒක කඩන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඕනම වෙලාවකදී තව කෙනෙකුගේ ආශාවට ගරු කරලා අදහසට ගරු කරලා පුතේ නිපුණගේ අදහසක් කෝපි බොන්න කැමති නැත්තම් ඔයා කෝපි බොන්න ආසුණාට එක දවසක් එයා කැමති එක හදලා ඔයත් එක්ක බිව්වොත් එදාට එයාටත් සතුටුයි. මේක තමයි පෞල් ජීවිතයේ තියෙන සංකල්පය. සාර්ථක වෙන්නේ දෙන්න එක මාංශයක් වෙන්නේ ඇලුම් වෙන්නේ ලං වෙන්නේ බැඳීමක් ඇති වෙන්නේ දෙන්නට දෙන්න වටහා ගැනීම තුළ යටහත් පහත්කමේ. දෙන්නට දෙන්න ගෞරවයෙන් බයිබල් පද ඕන තරම් කියන්න පුළුවන් බයිබලේ. නමුත් මම මෙතන මේ චැප්ටර් සර්මන් එක ඇතුලේ මෙතන මම මේ ආදම් සහයවගේ පවුල ඇතුලේ ඔවුන් ගත්ත තීන්දුව తీරන. එහෙම නැත්නම් ආදම් ඒව වෙනුවෙන් ගත්තු ස්ටෙප්ස් අඩි ටික ගැන තමයි මම මේ කතා කරගෙන ඉන්නේ. ඔව් එක මාංශයක් වුණා. වැදගත්ම පණිවිඩය. වැදගත්ම දේ මේ පෞල් ජීවිතය සම්බන්ධව තියලා තියෙන රහස තියෙන්නේ 25 වෙනි පදේ. බයිබල් තියෙන අය හැ යොමු කරන්න 25 වෙනි පදේට. ශාමලී මට කියවන්න 25 වෙනි පදේ බොහොම සෙමින් කියවන්න. තවද මනුෂ්‍යයාද ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියෝය. නමුත් ඔහු ලජ්ජා නොවුව. දෙන්නම නග්නව සිටියලු. ඒ නග්නව සිටියට ඔවුන් දෙදෙනාම ලැජ්ජා වුණේ නැතිලු. එමනේ කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා මැවීම සිද්ධ වෙනකොට මේ දෙදෙනාටම වස්ව තිබුණේ නැහැ. දූවිල්ලෙන් අරගෙන හැදුවා. ඒ නිසා මේ දෙන්නට ඇඳුම් නැති නිසා මේ දෙන්නා නග්නව සිටියා. අපිට බොහොම සරලව තේරෙන්න කිව්වොත් ඇඳුම් නැතුව කියලා කියද්දි හෙළුවෙන් කියන එකයි කියන්නේ. ඉතින් නග්නව සිටියා කියලා කියන්නේ එදා නොයන ඇතුලේ මුල් යුවල ආදම් සහ ඒව කියන දෙදෙනා. බයිබලයේ කියනවා ඒ දෙදෙනා නග්නව සිටිය නිසා තවද මිනිස්යාද ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියෝය. නමුත් ඔහු ලැජ්ජා නොවුහ. දැන් නග්නව සිටීම තුළ දුවේ පුතේ ලැජ්ජාවක් ඇති වෙනවානේ නිකන්. අකමැත්තක් ඇති වෙනවා. මිනිස්සෙක් කැමති නැහැ තව මිනිස්සෙක්ව නිර්වස්ත්‍රව දකින්න. ඇඳුම් නැතුව දකින්න කැමති නැහැ. ඉතින් බැලූ බැල්මට මේක තමයි කියන්නේ බයිබලේ. ආදම් සහ ඒව දෙදෙනාව දකින්නකොට ඒ දෙදෙනාම තමාගේ නිර්වස්ත්‍රභාවයන් දෙදෙනාට දෙදෙනා නිර්වස්ත්‍රව සිටින නිසා ඒක දැකලා ඒ දෙන්න ගණන් ගත්තේ නැහැලු. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අපි දන්නවා බයිබලයේ කියවන අය මොකද හේතුව මේගොල්ලෝ ආත්මික ස්වභාවයකින් ඉන්නේ. ආත්මික ඇස් වලින් මේගොල්ලෝ දේවල් දකින්නේ. දැන් අද අපි දේව සේවකයෝ සමහරට අපිටත් එහෙම අවස්ථාවල් හම්බ වෙනවා. අපි ඇස් ආත්මිකව තියාගන්නකොට අපිට ඒක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මෙතන ඒකටත් එහා තැනක් මෙතන ආත්මික ස්ථානයක් ඒ දන් හොයන. මේ ආත්මික ස්ථානය ඇතුලේ මේ දෙදෙනාම ආත්මිකව සිටිනවා. ඔවුන්ගේ නග්නභාවය උන්ට ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් පළවෙනිම උපදේශ නිපුණ චලනී පුතේ ඔය දෙන්නට. පෞල් ජීවිතේ ලැජ්ජා වෙන අවස්ථාවල් තියාගන්න එපා දෙන්නට දෙන්නාදීන් පස්සේ. කිසිම වෙලාවක නිපුණ හිතන්න එපා චලනී ඉස්සරහා මට ලැජ්ජාවක් කියලා. චලන හිතන්න එපා මට නිපුණ ඉස්සරහා මේක ලැජ්ජාවක් කියලා. පුතේ තවදුරටත් ඔය දෙන්න දෙන්නෙක් වෙන්නේ නැහැ. ඔය දෙන්න එක්කෙනෙක් අවුරුදු 26ක් ඔය දෙන්නට ආවේනික පුද්ගලික රහස්‍යගත ජීවිතයක් තියෙන්න ඇති තිබුණා. අපි හැමෝටම එහෙමයි. හැබැයි දැන් අද මේ අල්තාර ගිවිසුමෙන් පස්සේ අර අවුරුදු 26ක් තිබිච්ච පුද්ගලික ජීවිතයේ පුතේ ඒ බොන්ඩ් එක කැඩෙනවා. ඒ සම්බන්ධතාවය කැඩෙනවා. කැඩිලා අද ඉඳලා ඔය දෙන්නගේ ඉස්සරහා ලැජ්ජා නොවන අලුත් ජීවිතයක්. අර පුද්ගලික ජීවිතය ඉවරයි. රහස්‍යගත පුද්ගලික ජීවිතය ඉවරයි. දැන් ඔය දෙන්න ඉස්සරහා ලැජ්ජා නොවී ඉන්න ශක්තියක් අද ගන්න ඕනේ. ඒ වගේම විවාහ වෙලා ඉන්න අයටත් මම කියන්නේ. තවමත් සමහර වෙලාවට අපේ සංස්කෘතියේ නෝනල මහත්තයලාගේ ජීවිත බොහොම ලැජ්ජා සහගතයි. අපි ශ්‍රී ලාංකිකයෝ ආසියාතික මිනිස්සු අතරත් අපි බොහොම සංස්කෘතිකයි කියලා කියනවා. ඉතින් ඒවා එළියට බැලුවාම එහෙම පේන්නේ නැහැ වෙන දේවල් වල. නමුත් විවාහ ජීවිතයේ ලිංගික සම්බන්ධතාවයන් වලදීත් බොහොම සංස්කෘතිකයිනේ. ඒ නිසා සමහරලාට තාමත් භාර්යාවයි ස්වාමියයි දෙන්නට දෙන්න ලැජ්ජයි. දෙන්නට දෙන්න මූ වෙන්නේ නැහැ ලැජ්ජයි. ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ආදම් සහ ඒව මුල් යුවල එදන් ඔය නැතුලේදී ඔවුන් නග්නව සිටියා වුන් ලැජ්ජා වුණේ නැයි කියලා බයිබලයේ කියනවා නම් ඔබත් මේ සන්ධ්‍යාවේ බලන්න
ස්වාමියෙක් හැටියට ඔබේ බිරිඳ ඉස්සර ඔබට ලැජ්ජ වෙන දෙයක් ඔබගේ තියනවාද? බිරිඳක් හැටියට ස්වාමියා ඉස්සර ඔබට ලැජ්ජ වෙන දේවල් තියනවාද? එහෙමනම් ඔබට සාර්ථක පෞල් ජීවිතයකට යන්න අමාරුයි. ලැජ්ජ වෙන දේවල් ඔබ අයින් කරගත යුතුයි, නැති කරගත යුතුයි. මටත් එහෙම තිබිලා තියෙනවා මගේ පෞල් ජීවිතයේ ආරම්භයේදී. මට මගේ නෝනා ඉස්සරහා ලැජ්ජයි ඒවා කරන්න කියන්න මගේ හැසිරීම. නමුත් ඒවා ක්‍රමක්‍රමයෙන් එක බිඳිලා අද මං ගැන කිසිම රහසිගත පුද්ගලික ජීවිතයක් මට නැහැ මගේ භාර්යාව නොදන්න. ඒ වගේම එයා ගැන නොදන්න පුද්ගලික රහසිගත ජීවිතයක් එයාටත් නැහැ මම නොදන්න. එහෙම වුණාම ලැජ්ජා නොවුව සිටියාම ආදම් සහ ඒ වගේ පවුලේ අර පෞල් ජීවිතය කියන එකට ලොකු ශක්තියක්. ලැජ්ජ වෙන දේවල් කරන්න එපා ඔයාගේ ස්වාමියාත් ඔයාගේ භාර්යාවත් ඉදිරියේ. ඔය දෙන අදේ තීරණය ගන්න ඕනේ පුතේ. මරණය දක්වා කිසිම වෙලාවක නිපුන් චලනෙක ඉස්සරහා වාට ලැජ්ජා හිතෙන දෙයක් ඔයාගෙන් නොවිය යුතුයි. චලනේ පුතේ ඔයත් එහෙමයි. භාර්යාවක් හැටියට ස්වාමියාට ලැජ්ජා හිතෙන දෙයක් ඔයාට යාගේ ඉස්සරහා හිට ගන්න බැරි ලැජ්ජා හිතෙන දෙයක් ඔයාගෙන් නොවෙන්න වග බලා ගන්න. පුද්ගලිකත්වය බිඳලා දෙන්නම පුද්ගලික එක ජීවිතයක් හදාගත යුතුයි. ආමේන්. ඒක මේ සන්දය මම ඔබටත් කියන්න කැමතියි. ප්‍රේමන්තේනි මම හීබ්‍රු භාෂාව සම්බන්ධව එහෙම නැත්නම් බයිබලයේ මුල් ලියවිල්ලේ මුල් භාෂාව සම්බන්ධව බොහොම යම් අල්ප මාත්‍රයක දැනුමක් තියෙන පුද්ගලයෙක් මම. ඉතින් මම මේක මුල් භාෂාවෙන් මේ දිහා බලනකොට මෙතන පාවිච්චි කරනවා හීබ්‍රු වචනයක් බුෂ් කියලා. ඉංග්‍රීසියෙන් නම් BUSH බුෂ් කියලා. නමුත් ප්‍රොනවුන්සියේෂන් එක අපි මේක කතා කරනකොට කටින් කියනකොට මේකට අපි කියන්නේ බුෂ් කියලා. BOOSH. මොකක්ද? ලැජ්ජා නොවුව කියන වචනේ තියෙන තැනට. මේ ලැජ්ජා නොවුව කියන මේ තනි වචනය මේ හීබ්‍රු වචනයේදී මේ හීබ්‍රු වචනයට අර්ථ තුනක් තියෙනවා. එකක් තමයි ashamed කියලා කියන එක. ඔවුන් ලැජ්ජා වුණේ නැහැ කියන එක. තව එකක් තියෙනවා මෙන්න මෙහිම අර්ථයක්. They were not disappointed for the delay. ඒගොල්ලෝ පරක්කු වීම නිසා කලකිරීමටපත් උනේ නැහැ කියලා. හරි? මේ bush කියන වචනේ තව තේරුමක් තමයි disappoint for the delay. පරක්කු වීමෙන් ඇතිවෙන කලකිරීම. නික්මයාම 32 ශාමලි නික්මයාම 32 එක කියවන්න ඉස්සලා මම නික්මයාම 32 එක. මේ ආදම් සහයි වගේ පෞල් ජීවිතේ ඒගොල්ලන්ගේ ජීවිතේ තිබිච්ච පෞල් ජීවිතේ සාර්ථකව තිබිච්ච කාලෙදී ඒගොල්ලන් අතර තිබිච්ච ලක්ෂණ කීපයක් මම ඔයගලන්ට මතු කරමින් ඉන්නේ. නික්මයාම 32 1 මෝසෙස් කන්දෙන් බසින්ට ප්‍රමාද වන බව සෙනග දැක ආරොන් ළඟට රැස්ව නැගිටින්න අපට පෙරටුව යන පිණිස අපට දෙවි කෙනෙක් සාදාපන්න මක්නිසාද මිසර දේශයෙන් අපගෙන මනුෂ්‍යයා වූ මේ මෝසෙස්ට කුමක් වීදැයි නොදනමුයයි කීවෝය. right. මොකද්ද සිදුවීම අපි දන්නවා කිතුනුව දන්නවා මේක සෙනඟව මිසරෙන් දෙවියන් වහන්සේ පහල් කමෙන් එළියට අරගෙන ආවා. ඉතා නරක දේව සේවකෙක් වෙච්ච මෝසෙස්ව තියලා. මේ වෙනකන් සෙනඟ කෙඳිරුවා ඇත්ත. සෙනඟ චෝදනා කරා ඇත්ත. සෙනඟ බැන්න ඇත්ත. දෙවියන් වහන්සේ විරුද්ධව කතා කළා ඇත්ත. නමුත් නික්මේම එක්සොඩස් 32 මේ නික්මයාම 32 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ පළවෙනි වතාවට මේ සෙනඟ මොකද කරන්නේ? මිසරේ තමන් වැඳ පුදපු ඕපුස් කියන දෙවියා ගවයෙක්ගේ ස්වරූපයෙන් ඉන්න ඕපුස් කියන දෙවියව එයාගේ පිළිමයක් හදාගන්න තීරණය කරනවා නැවතත්. ආයෙත් පිළිම වන්දනාවට පළවෙනි වතාවේ සෙනඟ හැරෙනවා. ඇයි සිදුවීම ඇයි ඒක එහෙම වෙන්නේ? 32 එක ශාමලි මුල් පද ටික කියන්න ආයෙ පුතේ. මෝසෙස් කන්දෙන් බසින්ට ප්‍රමාද වන බව බුෂ් කියන හීබ්‍රු වර්ඩ් එක එතන තියෙන්නේ. මෝසෙස් කන්දෙන් බහින්න ප්‍රමාද වන බව. ඩිසපොයින්ට්මන්ට් එකක් ආවා ඒගොල්ලන්ට කලකිරීමක් ආවා ප්‍රමාදය නිසා. මෝසෙස් ඉන්ඩෝනික්මන්ට විවස්ථාව අරගෙන දෙවියන් වහන්සේගේ හඬ අහලා සෙනඟ අතරට එන්න ඕනේ. දවස් 40ක් කාලය ගත වුණා. සෙනඟට මේ මෝසෙස්ගේ ප්‍රමාදය නිසා සෙනඟ අතර කලකිරීමකට ඇති වෙලා ඒ කලකිරීම තුලින් ඒගොල්ලෝ නැවත හැරිලා ගියා පිළිම වන්දනාවට.
ආදම් සහයවගේ ජීවිතේ උත්පත්ති 2:25 පාවිච්චි කරව බූෂ් කියන වචනේ දෙවෙනි අර්ථය. මේ ප්‍රමාද වීම නිසා ඇතිවෙන කලකිරීම ආදම් සහ ඒවගේ ජීවිතයේ තිබුණේ නැතිලු. ඔහු ලැජ්ජා නොවූහ. ඔහු ප්‍රමාද වීම නිසා ඇතිවෙන කලකිරීමට පත් නොවූහ. කී දෙනෙකුට තේරෙනවද මං කියන එක? ආමෙන්. දැන් බලන්න ආදම් සහ ඒවගේ පෞල් ජීවිතේ තිබිච්ච ඊළඟ යහපත් වැදගත් පෞල් ජීවිතයට අවශ්‍ය දෙයක්. ප්‍රමාද වීම නිසා ඇතිවෙන කලකිරීම. අද පිරිමි කී දෙනෙක් කලකිරීමෙන් වාඩිලා ඉන්නවද දන්නේ නැහැ මෙතන. නෝනාගේ ප්‍රමාද වීමට අඳිනවා ඉවරයක් නැහැ. පාට කරනවා ඉවරයක් නැහැ. අද පිරිමි කී දෙනෙක් කලකිරීමෙන් ඉන්නවද දන්නේ නැහැ. අතරම ඒකත් මේකට එනවාද කියලා මම දන්නේ නැහැ. අපිත් නෝනා මේකප් කරලා තමයි එන්නේ. මම සාමාන්‍යයෙන් වාහනේ අරගෙන බහිනවා එළියට වාහනේ ඉඳලා හෝන් එකක් ගහනවා දෙකක් ගහනවා තුනක් ගහනකොට සාරිය බාගෙට හරි ඇඳගෙන එනවා. මොකද මම රණ්ඩු කරගන්නේ නැහැ. සාමාන්‍යයෙන් සේවයකට යනකොට මම වැඩිනේ කොහොමත් කතා කරන්නේ වාහනයක් ගම මම යාක්කමෙන් තමයි එන්නේ. ඉතින් ප්‍රේමන්තේනි ආදම් සාහිවගේ පෞල් ජීවිතේ ඉතා වැදගත් ඊළඟ ස්ථානය පුතේ ඒගොල්ලෝ ලැජ්ජා වෙච්ච දේවල් කරේ නැහැ. ඒගොල්ලන් අතර ලැජ්ජාව තිබුණේ නැහැ. ආත්මිකව හිටියා. ඒතකොට ඊළඟ ඒගොල්ලන්ගේ ලක්ෂණය තමයි කලකිරීම තිබුණේ නැහැ ප්‍රමාද වීම නිසා. මොකක්ද මේ ප්‍රමාද වීම නිපුණ? ඔයාට චලනෙට සොරි කියන්න ප්‍රමාද වෙන්න බෑ පුතේ. චලනෙටත් එහෙමයි. වරදක් වුණොත් නිපුණට සොරි කියන්න ඔයා ප්‍රමාද වෙන්න එපා. එතන කවුද ඉන්නේ කොහෙද තැන කාගේ ඉස්සරහද? ඔයගොල්ලෝ දන්නවා ඇති චලනය ඇවිල්ලා නීතිවේදී වෘත්තියට හදාරමින් ඉන්න ළමයි. පුතේ කෝට් එකේ වුණත් ජජ්ට කලින් මහත්තයාගෙන් සොරි කියන්න ඕනේ. ප්‍රමාද වුණොත් සොරි කියන්නේ. ඒ වගේම තමයි ප්‍රමාද වෙන්න එපා නිපුණ ආදරේ කියන්න. එයාට ආදරේ කරන්න ප්‍රමාද කරන්න එපා. ඔයත් එහෙමයි පුතේ. මෙතන අල්ලන්න එපා මගේ අත ලැජ්ජයි මට කට්ටි ඉන්නවා. ඒක ප්‍රමාදයක්. ඔය දෙන්න වෙනුවෙන් කරන්න තියෙන දේවල් ප්‍රමාද වෙලා කළොත් වෙන්නේ ආදම් සහයි වගේ පෞල් ජීවිතයේ තිබිච්ච අර ඩිසපොයින්ට්මන්ට් එක නොතිබ්බ සත්‍ය ඕගලන්ට ඇති වෙනවා. කලකිරීම. ප්‍රමාද වීම මම හිතුවේ යා ඒ වෙලේ මට ඒක කරයි. මම හිතුවා එදා අම්මා තාත්තට මේක අරන් දෙන්න කලින් මට අරන් දෙයි. මං හිතුවා මේක අර වැඩේ කරන්න කලින් මගේ අවශ්‍යතාවය කරයි. කී දෙනෙක් මෙතන එහෙම ඉන්නවද මේ ප්‍රශ්නේ? ඇත්තටම අපි විවාහ වෙනකොට අපිට මෙහෙම දේශනාවක් තිබ්බනම් මගේ ජීවිතේ මම ඊට වඩා ගොඩාක් උඩින් අරන් එනවා. අපි මේවා ප්‍රැක්ටිකලි හදාගත්තු ඒවා. අපි තීරුම් අරගෙන අර දෙවියන්වහන්සේගේ වචනයත් එක්ක යාඥා ජීවිතයත් එක්ක ගොඩනැගිච්ච හින්දා වටහාගෙන ආපු ගමනක් අපේ. නමුත් දේවචනේ මේ හැම දෙයක්ම සැඟවිලා තියෙනවා. ආමෙන්. බයිබලයේ විවෘත කරොත් බයිබලයේ ඇතුලේ හැම දෙයකටම තියෙන්න ඕනේ ගයිඩන්ස් එකක් මඟ පෙන්වීම. ඉතින් පුතේ චලන්නේ නිපුන් කිසිම දවසක ඔයාට හිතෙනවා නම් මේ වෙලාවේ මට චලනට විරුද්ධව මම කතා කරපු එක වැරදි මම මෙතන hina වෙච්ච එක වැරදි මම දැන් සොරි කියන්න ඕනේ. මයින්ඩ් වොයිස් එක කියයි. දැන් කියන්න එපා සතියකින් ඕක හිමීට ගියාම සොරි කියන්න. ආන් එනවා ඩිසපොයින්ට්මන්ට් එක එතකොට කලකිරීම. මෝසෙස් කන්දොඩ ඉඳලා බහින්න ප්‍රමාද වුණා. රූපයක් ආවා ඕපුස්. සෙනගේ රූපෙට නමස්කාර කරන්න ගත්තා. දෙවියන් වහන්සේගෙන් ඒගොල්ලෝ ආපු අරමුණින් අවුරුදු ගාණක් ඒගොල්ලෝ අඩිය තිබ්බේ පොරොන්දේශයට යන්න එක දෙවි කෙනෙක් එක්ක යන්න. ඒ සම්පූර්ණම අරමුණ වෙන පැත්තකට හැරිලා පුතේ නැවත මිසර දෙවියෙක් වඳින්න ගත්තා ඒගොල්ලෝ. ප්‍රමාද වීම නිසා ඇතිවෙච්ච කලකිරීමට. බොහෝ පෞල් ජීවිත ස්වාමියාගේ වගකීම ප්‍රමාද වෙලා. භාර්යාව කණ්ඩ උයන එක ප්‍රමාද කරලා. මාත්‍යාගේ ඇඳුම් ටික හොදලා අයන් කරලා දෙන්න ප්‍රමාද කරලා. අන්තත හොයලා බලන්න. මේ හැම පෞල් ජීවිතයකම තියෙන ප්‍රශ්නයක් තමයි මේ බූෂ් කියන හීබ්‍රු වචනය ප්‍රමාද වීම මත එන කලකිරීම. ඒක දෙන්න බැඳිලා ඉන්න ඕනේ අද ඉඳලා. ඒ දන් උයනේ ආදම් සහව පරීක්ෂාවට පැමිණෙන්න පෙර ගෙවපු ජීවිතය ගත කරන්න නම් ඉතලා එක ජීවනයත් එක්ක තිබිච්ච පෞල් ජීවිතයක්. ඒ ජීවනයත් එක්ක තිබිච්ච පෞල් ජීවිතයේ තිබිච්ච උතුම්ම ලක්ෂණ කීපයක් ඒ අතරින් වැදගත් වෙන්නේ ප්‍රමාද වීමකින් ආදම් සහව කවදාකවත් කලකිරුනේ නැහැ.
ආදම්ට සහයක් ආපු වෙලාවේදී අවශ්‍ය වෙච්ච වෙලාවේදී ඒ වේ සහය දෙන්න එතන හිටියා. ඒවට සහයක් ඕන නම් ඒක දෙන්න ආදම් හිටියා. මේ தત્ත්වයේ ඒදන් උන ඇතුලේ කාලයක් තිබුණා. ඒ නිසා යකාට එක පාර බැරුව ගියා මේගොල්ලෝ අතරට එන්න. තුන්වෙනි පරිච්ඡේදය වෙනකම්ම. එමනම් ජීවනයක් සහිත තියෙන අවධියක පුරුෂයෙකු සහ භාර්යාවගේ වගකීම ප්‍රමාද නොවි වැඩ කරන එක. ප්‍රමාද වීමෙන් කලකිරීම වෙනවා. කලකිරීම ලේසි වෙන්නේ නැහැ. සමහරට අවුරුදු 10 15ක් ආදරය කළ විවාහ වෙච්ච අය ඇති මෙතන. නමුත් පෞල් ජීවිතේ කලකිරීමෙන් ගෙනියන්නේ. අද මේ දේවගතිවරයාගේ විවාහයේදී ශුද්ධාත්මයන් වහන්සේ වාගේ පෞල්ටත් කතා කරනවා. ආත්මයන් වහන්සේමයි. දේවචනේ බලය එකයි. බයිබලෙට අපි ශුද්ධයි කියලා කියන්න හේතුව ඒ වගේ. බොහෝ අය කලකිරීමෙන් ඇති සමහර විට ඔබේ ජීවිතය ගැනත් විවාහය ගැනත් සමහරට හේතුව හොයාගන්න බැරුව ඇති. යාළු වෙනකොට ඔයාගේ කට දන්නවා. එයාගේ තරහ දන්නවා. එයාගේ කෝපය දන්නවා. මේ ඔක්කොම ඔය දෙන දන්නවා. යාළු වුණ අවුරුදු 10ක් 5ක්. නමුත් මොකක්ද දන්නේ නැහැ හේතුවක්. විවාහ ජීවිතය අසාර්ථකයි කලකිරීමේ. රැයවල් ගණනාවක් නිදි නැතුව ඉන්නේ. උත්සවයකට මේවා ගෙනකොට ලස්සන්ට ඇඳලා එනවා නෝනායි මහත්තයා දෙන්නම. වටින ඇඳුම් ඇඳගෙන. රත්තරන් දාලා අලුත් ඇඳුම් මහලා එනවා. හැබැයි ඔයගලගේ පෞල් ජීවිතේ කලකිරීමෙන්. ඔය දෙන්න ඇඳේ නිදා ගන්න යන්නේ කලකිරීමෙන් දෙන්න දෙපැත්ත හැරලා නිදාගන්නේ. ඔය දෙන්නම දන්නේ නැහැ. හැම දෙයක්ම තියෙනවා. දරුවෝ තියෙනවා, වාහන තියෙනවා, මුදල් තියෙනවා. හැම දෙයක්ම. කොතනද ප්‍රශ්න කියන එක අඳුරන්නේ නැහැ. දුවේ පුතේ, පෞල් ජීවිතය ඇතුලේ මේ දන් වෙන්නේ ආදම් සහය මුල් පෞලේ තිබිච්ච ලක්ෂණය තමයි. ඒ දෙන්න බූෂෙම නැත්තම් ලැජ්ජාුනේ නැහැ. ඒ වගේම කලකිරුනේ නැහැ ප්‍රමාදය නිසා. තුන්වෙනි එක ශාමලි මට කියවන්න සෙකරියා පොතේ 14:13. සෙකරියා 14:13. සෙකරියා 14:13. ඒ කාලයේහි මහත් වියවුල්කමක් ස්වාමින් වහන්සේගෙන් ඔවුන් අතරට පැමිණ ඔවුන්ගෙන් එකිනෙකාගේ අත අල්ලනවා ඇත. එක්කෙනෙකුගේ අත තවත් කෙනෙකුගේ අතට විරුද්ධව ඔසවනවා ඇත. මෙන්න ඊළඟ මේ ආදම් සහ ඒව ඇතුලේ පෞල් ජීවිතේ නොතිබිච්ච ඊළඟ දේ තමයි කන්ෆවුන්ඩඩ්. එහෙම නැත්නම් වියවුල් භාවය. බෝෂ් කියන වචනේ ඊළඟ තේරුම. හරි මං කිව්වා දැන් බෝෂ් කියන වචනේට තේරුම් තුනක්. පළවෙනි එක සිංහල පරිවර්තන අපිට දකින්න තියෙනවා. බෝෂ් කියන හීබ්‍රු වචනේට පළවෙනි තේරුම ලැජ්ජා නොවුව. ඒ නිසා මං කිව්වා ලැජ්ජා වෙන දෙයක් පෞල් ජීවිතය අතරේ තියාගන්න එපා. දෙක මං කිව්වා ඔගොල්ලෝ පරක් වීමෙන් නැති වෙන කලකිරීම. disappoint for the delay. ඔයා පරක් වීමෙන් ප්‍රමාද කරලා කිසි දෙයක් කරලා ඒකට කලකිරීම ඇති කරගන්න මොකද ආදම් සයවගේ පවුලේ එක තිබුණේ නැහැ. තුන්වෙනි එක කන්ෆවුන්ඩඩ් එහෙම නැත්නම් වියවුල තිබුණේ නැහැ. මොකක්ද මේ වියවුල? මේ වියවුල ගැන කියන බයිබල් පදයක් තමයි මේ සෙකරියා පොත කියවන්න පුතේ ශාමලියායි. ඒ කාලයේ මහත් වියවුල්කමක් ස්වාමින් වහන්සේගෙන් ඔවුන් අතරට පැමිණ ඔවුන් එකිනෙකාගේ අත අල්ලනවා ඇත. එක්කෙනෙකුගේ අත තවත් කෙනෙකුගේ අතට විරුද්ධව ඔසවනවා ඇත. වියවුල්කමක් ගැන කතා කරනවා. මේ වියවුල්කම දෙවියන් වහන්සේගෙන් එන එකක්. උන්වහන්සේම කරලා තියෙනවා. බොහෝ තැන් වියවුල් කරලා තියෙනවා. නමුත් ආදම්ගේ සහ ඒවගේ පවුල ඇතුලේ මේ බූෂ් තිබුණේ නැත්තම්, වියවුල්කම තිබුණේ නැත්තම් ඒගොල්ලෝ අතර නොතිබ්බ දේ තමයි. ඒක නැත්තම් මෙහෙම උනේ නැහැ. වියවුල්කම ආවහම සෙකරියා පොතේ කියනවා එක අතකට එක අතක් යාළු වුණා කියනද? විරුද්ධව ඔසවනවා කියලා. පුතේ නිපුණ චලනය. යම් වෙලාවක ඔය දෙන්නට වියවුල්කමක් ආවොත් ඒක හඳුන ගන්න නම් ඒ කියන්නේ ඔය දෙන්න එක්කෙනෙකුට එක්කෙනෙක් විරුද්ධයි. අද ඔය දෙන්න අත් දෙක අල්ලගෙන මුදුවක් පළඳලා පොරොන්දු තියලා අපි දෙන්න එක්කෙනෙක් කියලා පොරොන්දුවක් කරනවා. වියවුල්කම එනකොට ඒ වියවුල්කම ඒ තිබ්බ එක අතට විරුද්ධ වෙනවා. අත්වලට විරුද්ධ වෙනවා. ඔයා චලනෙට විරුද්ධ වෙනවා, චලන නිපුණට විරුද්ධ වෙනවා. නමුත් පුතේ ඒක ආදම් සාය වගේ පෞල ජීවිතේ තිබුණේ නැහැ. ඉතින් විරුද්ධ වීමක් බොහෝ වෙලාවට හටගන්නේ සවන් නොදීම නිසායි. කෙනෙකුගේ අදහසකට සවන් දෙන්න ඕනේ. සමහරක් වෙලාවට මම පූජකයෙක්.
පාසස්ලා 7000ක් විතර ඉන්නවා ලෝකෙම ව්‍යාප්ත වෙලා මාත් එක්ක මං ඉන්න සංවිධානයේ. ගොඩක් අයට සමන් දෙන්න වෙනවා මට. පාසස්ලට කතා කරන්න ගොඩක් අය ප්‍රශ්න වලටනේ. නමුත් මටත් භාර්යාවක් ඉන්නවා. සමහරක් වෙලාවට එයාගේ අදහස් මං යන මේ ගමනත් එක්ක මේ වෙලේ මට කරන්න බෑ. සිස්ටර් ගිල්ලීම. නමුත් සවන් දීම වැදගත්. මම එකට සවන් දෙනවා. සවන් දීලා මං කියනවා යාට රයිට් අපි බලමු හරි. බලමු අවස්ථාවක් හම්බුනම අපි මේක කරන්න මං උත්සාහ කරන්න. නැත්තම් මොකද්ද වෙන්නේ මං යාට සවන් නොදුන්නොත් බියහුල කියන එක පටන් ගන්නවා. මං යාට සවන් නොදුන්නොත් එයා මට විරුද්ධ වෙන්න ගන්නවා. ඒ විරුද්ධ භාවයේ වියවුලකට එනවා. මං කරන දෙයට යා විරුද්ධයි, යා කරන දෙයට මං විරුද්ධයි. අපි දන්නේම නැහැ මොකක්ද මේ වෙන්නේ කියලා. යඥා කරනවා, නිරාහාරව ඉන්නවා, සභාවට යනවා, සේවය කරනවා, හැම දෙයක්ම තියෙනවා පුතේ. නමුත් මොකද්ද වියවුලක්? බූෂ් එකක් අපේ ඇතුලේ. ඒක ආදම් සහයවගේ පවුලේ තිබුණේ නැහැ. මේ පවුල් ජීවිතේ ඒ දන් ඔයනේ ඔවුන් ජීවත් වෙච්ච දෙවෙනි පරිච්ඡේදයේ කාලේ ඔවුන් ලැජ්ජා වෙන දේවල් ඔවුන් අතර තිබුණේ නැහැ. එකිනෙකාට කලකිරෙන දේවල් ඔවුන් අතර තිබුණේ නැහැ. ඒ වගේම දේ වචනේ කියනවා ඔවුන් දෙන්නට දෙන්න තමන්ගේ තිබිච්ච විශ්වාසය මත වියවුල් නොවන වියවුල් වෙන කිසි දෙයක් ඔවුන් අතර තිබෙන්නේ නැහැ නිසා ඔවුන් වියවුල් නොවි සිටියා. යහපත් පවුලක් එහෙම නැත්නම් ජීවනීය පවුලක් ගොඩ නැගෙන්න මේක හරි වැදගත්. ජීවනයේ අත්දැකීමේ පවුල තුල තියාගන්න නම් මේක හරි වැදගත්. ඔයගොල්ලෝ දන්නවා ආදම් සහයව තුල තිබිච්ච සිතට තිබුණේ සංකල්පයන් තුනයි. ඇදහිල්ල, ප්‍රේමය, බලාපොරොත්තු. Faith, hope and love. මේ තුන තමයි ආදම් සහයවගේ මනස සිත තිබුණේ. ඉතින් මේ තත්වයට පෞල් ජීවිතයක් ගත කරොත් නිපුණ චලනී ඕගොල්ලන්ගේ පෞල් ජීවිතය අනිත්යට ආදර්ශයක් වෙනවා පුතේ. ඕගොල්ලන්ගේ ෂෙල්ටර් එක, ඕගොල්ලන්ගේ නිවස, ඕගොල්ලන්ගේ වහලේ යට දරුවෝ ආරක්ෂිතයි. ඒ දරුවෝ තව පරම්පරාවක් යනකම් ওই දෙන්නගෙන් ලැබෙන ප්‍රේමී ආශිර්වාද අරන් යන්න ආරක්ෂිත නිවහනක්. ඒක ඒ දන් වෙන වගේ ස්ථානයක්. පරිස්සම් විය යුත්තේ මේ ලැජ්ජා නොවුහ, මේ අය අතර කලකිරීම නොවුහ, මේ අය අතර වියුල්භාවය නොවුහ කියලා මේ කියාගෙන ආපු 25 වෙනි පදයේදී මේ සියල්ල පරයා ගිහිල්ලා මේගොල්ලන්ට විපතක් ඇති වෙන්න හේතු වෙයි සර්පයාගේ හඬට සවන් දීම. පෞල් ජීවිතයකට දෙන ලොකුම හානිය තුන්වෙනි පාර්ශවය. දෙමාපියන්ට කියනවා මං මේ යුවලගේ දෙමාපියන්ටත් එහෙමයි. දැන් අද මේ දෙන්න විවාහයට අඩිය තියෙනවා. with Sherin, Sister Yvonne, Loyola, Pastor Hillary. ඔගොල්ලෝ දෙමාපියෝ මේ දරුවන්ගේ. නමුත් අද ඉඳලා මේ දරුවන්ගේ පෞල් ජීවිතවලට ඔයගලන්ට ඩිරෙක්ට් ඉන්වෝල්ව් වෙන්න අයිතියක් නැහැ. මගේ දුව කියන තැනින් අද එයා ඉවත් වෙලා නිපුණගේ භාර්යාව කියන තැනට එනවා. මගේ පුතා කියන තැනින් අද එයා ඉවත් වෙලා චලනයේ පුරුෂයා කියන තැනට එනවා. ඒ නිසා දෙමාපියෝ ඒ වගේම නෑදෑයෝ මේ දරුවන්ගේ මෙතන ඉන්නවා නම් නැන්දලා මාමලා ආච්චිලා සීයලා බාප්පලා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. අද දවසෙන් පස්සේ මේ දරුවෝ දෙන්න එක්කෙනෙක් හින්දා ඒගොල්ලන්ගේ පවුලට ඔයගොල්ලන්ගේ ඍජුව සම්බන්ධ වීම තියාගන්න බෑ. සරල කරොත් එහෙම නිපුණගේ ඥාතීන් නිපුණගේ පෞල් ජීවිතේට උපදෙස් දෙන්න එපා. එයා මෙහෙම කියාද? ඔයා වැරදීනේ වාගේ. ඔයා දාලා ගිය එක වැරදීනේ. එයා රස්සා කරන එක වැරදීනේ. ඇන්දලා මාමලා ආච්චිලා සමහරක් වෙලාවට ආදරයටයි කියන්නේ තරහට නෙවෙයි. නිපුණට තියෙන ආදරයට කියන්න පුළුවන්. චලින්ටත් එහෙමයි. ඔයාගේ මහත්තයා පාස්ටර් කෙනෙක් දයියෝ ගෙදර නෑනේ. මාසෙට දවස් 5ක් 10ක් මිෂන් ට්‍රිප් එකක් යනවානේ. ඔයා කොහොමද තනියෙන් ඉන්නව දාලා යන එක හරිද? කියන්න පුළුවන් පුතේ ඕන කෙනෙක් වාට ආදරයට. හොඳට මතක තියාගන්න. ඒ තුන්වෙනි පාර්ශවයේ අවවාද වලින් ඔයා ලබාගත යුතු දේ නොයුතු දේ ගොඩායි. එනිසා මම මේ අල්තාර ඉදිරියේ මේ විවාහයට සම්බන්ධ වෙන්න ආශිර්වාද කරන්න ආවින සියලුම අයට එල්ලීමක් කරන අල්තාර පූජකයා හැටියට මේ දරුවෝ දෙන්නට ඒ දෙන්නගේ අඩුපාඩු වැරදි හදාගෙන ඉදිරියට යන්න උදව් කරන්න එක්කෙනෙකුට පක්ෂව කතා කරන්න එපා කිසි වෙලාවක. මම විවාහයකදී කවුන්සලින් කරනවා එහෙම නැත්නම් උපදෙස් දෙනවා විවාහයට. දෙමාපියන්ව ගෙනල්ලා උපදෙස් දීලා තියෙනවා. මේ යුවලට උපදෙස් දීලා තියෙනවා. බොහෝ උපදෙස් පසුව තමයි මේ විවාහය මෙතනට ඇවිත් ඉන්නේ. වගේ මේ අල්තාරයේදී මම ඉල්ලීමක් කරනවා කිසි වෙලාවක ඔබ මේ පවුල වෙනුවෙන් කරන මැදහත්කාරකම මේ පවුල වියවුල් තත්ත්වයට පත් කරන්න එපා. හැමුණොත් සර්පේකුගේ හඬ බවට එකපත් වෙලා මේ දරුවෝ දෙන්නට ජීවනය නැති වෙලා මේ දෙන්න
වේදනාවයි දුකයි කඳුලයි කියන ඒ දඟුවෙන එළිය ජීවිතයට ගමන් කරනවා. ඒ නිසා මම බොහොම ප්‍රේමයෙන් විශ්වාස කරනවා. පැමිණින්න ඔබ මේ දරුවන්ට ආශිර්වාද කරන්න ආපු නිසා මදහත්කාරකම් කරන්න ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නම් යාඥා කරන්න දෙන්න වෙනුවෙන් අවශ්‍යතාවයන් වලට යාඥා කරන්න දෙන්නට ඔය දෙන්න පුතේ ඒක තේරුම් ගත යුතුයි. ඒ දඟුවෙනේ ආදම් සහ ඒවයි තුන්වෙනියා දෙවියන් වහන්සේ. ඔය දෙන්න අතරමැද ඉන්න බලය තියෙන ක්‍රිස්තුස් වහන්සේට විතරයි. ඒ නිසා උපදේශ අවශ්‍ය වෙන්නේ ආත්මිකේවුවා. ඒවා අපිට උනත් පාස් හැටියට මට උනත් මේ පවුලට ඩිරෙක්ට් ඉන්වෝල්ව් වෙන්න බලයක් නැහැ. ඒගොල්ලන්ට ආත්මික උපදෙස් දෙන්න තමයි බලය තියෙන්නේ. හැබැයි අපි අත්දැකීම් ඇති සමහර අයට තනද පාස්ට් එහෙම කිව්වට අපි අවුරුදු 40ක් පවුල් ජීවිතය අප අත්දැකීම් මේ දරුවන්ට කියලා දෙනක හොඳ නැද්ද? හොඳයි. හොඳයි. ඔයාගේ අවුරුදු 40 පටන් ගත්ත පවුල් ජීවිතේ සාරාංශය කියන්න. සිදුවීම් වලට යන්න එපා. ඒ අවුරුදු 40 ඉවරලා ඒ කාලේ පයින් ඕගොල්ලෝ ගියේ. අද මේ දරුවෝ ෆ්ලයිට් එකේ යන්නේ. ඒ කාලේ 3 වේලම බත් කෑවේ. අද දවස් දෙකක් මේ දරුවෝ බත් කන්නේ නැහැ. මේගොල්ලෝ බත් නොකා බත් මේගොල්ලෝ දකින්නේ ඩෙසර්ට් එකක් හැටියට අද. ඉතින් යුගය වෙනස් වෙලා, කාලය වෙනස් වෙලා, මිනිස්සු දියුණු වෙලා, පරිසරය වෙනස් වෙලා. ඒ නිසා සමහර විට ගිය අවුරුද්දේ පෞල් ජීවිතය අත්දැකීම් ගත්ත එක මේ අවුරුද්දේ බෙදා ගන්නකොට මේ පරිසරයේ මේගොල්ලෝ නැහැ. මම මගේ භාර්යාව විවාහ වෙලා අපි පැදුරක් අරගෙන ගෙදරින් එළියට ආවේ. පැදුරේ අපේ ජීවිතේ පටන් ගත්තේ චූටි කාමරයක. අඩි 10 15 වගේ පොඩි කාමරයක. කිසිම දෙයක් නැහැ. මට රස්සාව නැතුව ගියා. කෝටි 6ක ණයයි මම. ලොකු ණයකට පසුබටක් වීමක් ඇති වෙලා මගේ. ඒ අතර තමයි විවාහය සිද්ධ වුණේ. කිසි දෙයක් නැහැ. පැදුරක් එක්ක බ්ලැන්කට් එකක් තිබුණා. ඕක අරගෙන තමයි අපි කාමරයකට ආවේ චූටි කාමරයකට. අවුරුදු 18කට කලින්. ගොඩක් අය උපදෙස් දුන්නා මට. මගේ යාළුවෝ, දෙමාපියෝ, සහෝදරයෝ මේ ගෑණි බැන්දින තමයි උඹ දුක් විඳින්නේ. සමාවෙන්න මේ කියන විදිහේ එහෙම අර කීප විදිහට මම කියන්නම්. ගොඩක් අය එහෙම කතා කරා. එයාටත් එහෙමයි. මේ කොල්ලව කසාද බඳින්න නැතු හොඳ පාස්ස කෙනෙකුගේ පුතෙක්ව විවාහ වෙන්න තිබුණාට අපරාධවා මේ තෝරගත්තේ. අවුරුදු 18කට පෙර ජීවිතේ අපේ. පුතේ අපි එකකටත් සවන් දුන්නේ නැහැ. සමහරකට අපේ දෙමාපියන්ගේ හඬම. මගේ දෙමාපියෝ ගැලීම ලැබලා හිටියේ නැහැ එතකොට. සිසරත් එහෙමයි ගොඩාක් දෙමාපියන්ගෙන් ආපු චෝදනා තිබුණා මේ විවාහය අපි දෙන්නගේ. අපි එකකටවත් සවන් නොදී නිපුණ චලනේ අපි මේ ආදම් සහවගේ පෞල් ජීවිතයේ වගේ අපි දෙන්න අතර තියෙන දේවල් ලැජ්ජ නොවි අපි බෙදාගත්තා. එක බත් පාර්ශවයේ කාලා අපි දවස ගත කළා තියෙනවා. මට සිස්ටර්ගේ මූලික අවශ්‍යතාවයන් කරන්න මුදල් නැහැ. එයාගේ මූලික අවශ්‍යතාවයන් වලට ශාරීරික අවශ්‍යතාවයන් වලට මගේ ඇඳුම්, මගේ ෂර්ට්ස්, මගේ සරන් අරගෙන එයා පීරියඩ්ස් හදිච්ච වෙලාවේ පාවිච්චි කරලා තියෙනවා. මේ සත්‍ය කියන්නේ. අල්තාරේ ඉස්සරහ ඔයගලන්ට කැටයන් දාලා දේශනා කළා වැඩක් නැහැ. සත්‍ය තමයි හැමදාම පවතින්නේ. එහෙමයි අපේ ජීවිතේ පටන් ගත්තේ. කිසිම හඬකට එළිය මං සවන් දුන්නේ නැහැ. එයා සවන් දුන්නෙත් නැහැ. අපි ආවා අපි දෙන්නගේ එකඟතාවයකට. අපි පැදුරෙන් පටන් ගත්තේ පුතේ අද මට රටවල් 130 40කට යන රොයල් වීසා එකක් තියෙනවා. මගේ වයිෆ්ට අද ලෝකේ කොහේ හරි අපිට පවුල පිටින් පදිංචි වෙන්න පුළුවන්. අද ලෝකේ බොහෝ ස්ථානවල මං උගන්වනවා. බොහෝ භාෂාවන් කතා කරනවා. පරිවර්තනයක්. අර ඒ දන් ඔයනේ අත්දැකීම අපි ඉන්නවාද? ඒක සිද්ධ වුණේ එහෙමයි. ආදම් සහ ඒවගේ ජීවිතය එයාලගේ පවුල ඇතුළේ තිබිච්ච මේ බෝෂ් කියන වචනේ අර්ථ 7ක් තියෙනවා. මං මේ ඕල්ට් එකේ මේ කාලයත් එක්ක මේ අර්ථ 3ත් එක්ක මං ওই දෙන්නට මේ පණිවිඩය තියෙනවා. ආයෙත් මතක් කරනවා ලැජ්ජ වෙන දේවල් වෙන්න දෙන්න එපා දෙන්න අතර. ප්‍රමාදයක් කියලා හිතන්න එපා. සමාව ගන්නද, උදව් කරන්නද, උපකාර කරන්නද, යාට දෙයක් අරන් දෙන්නද, යව බලා ගන්නද, යාට ආදරය කරන්නද. ඒකට ප්‍රමාද වෙන්න මේ පවුතේ දෙන්නම. ඒ වගේ පියවුල් වෙන කිසිම දෙයක් වෙන්න ඉඩ හරින්න එපා. තේරෙනවා නම් දෙන්න අතර වියවුලක් කියලා මතක තියාගන්න. එහෙමනම් අතකට අතක් විරුද්ධ වෙනවා. අර ක්‍රියාපොතේ 2:6 කියවන්න එපා ශාමලි. ක්‍රියාපොතේ 2:6ත් මෙහෙම තමයි වෙන්නේ වියවුලක්. ජාතීන් රැස් වුණාම අන්‍ය භාෂාව ආත්මෙ වැගිරිච්ච වෙලාවේදී සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා 2 අර එළි හිටපු සෙනඟ වියවුලුණා කියලා බයිබලයේ කියනවා. වියවුල් වුණාම එකිනෙකාට එකිනෙකා නිකන් රණ්ඩු කරන ස්වභාවයකට එනවා. එකිනෙකාට එකිනෙකා නිකන් දන්නේ මොකද්ද වෙන්නේ? ඇයි මේ වෙන්නේ පුතේ? එහෙම තත්ත්වයක් ආවොත් එන්න බෑ. ආවොත් ඉක්මනට ආත්මික උපදේශයක් තමයි අවශ්‍ය වෙන්නේ. දෙවියන් වහන්සේත් එක්ක ඒ දන් වෙන්නේ අල්තාරය ඉදිරියේ මම කියනවා ඒ දන් වෙන්නේ ජීවනයේ සමග තිබිච්ච පවුල. ඔය දෙන්න ගොඩනගා ගත යුතුයි. මම විශ්වාස කරනවා ප්‍රේමය
පවුලතුමා කොරින්තී කතා කරනවා ප්‍රේමයේ වසිල්වන්තයි, ප්‍රේමයේ ගුණවන්තයි, ප්‍රේමයේ සියල්ල දරා ගන්නවා, ප්‍රේමයට ඕනම දෙයක්. එතකොට ඒ දන් ඔයනේ තිබිච්ච ඒ ප්‍රේමය ඔය දෙන්න අතරට ගෙනාවහම අර තුන්වෙනි පාර්ශ්වයේ හඬට ඕගොල්ලෝ අයිති වෙන්නේ නැහැ පුතේ. ප්‍රේමණීය අමුත්තනේ, ආරාධිතයනි, පූජකවරුනි, දේවගතිවරුනි, තරුණ දරුවනි, දුවේ පුතේ, මේ විවාහයේදී දෙවියන් වහන්සේගේ වචනේ ඔබටත් එසේමයි කතා කරන්නේ. සමහර විට ඔබේ විවාහය ඔබ දෙදරගෙන යාවගෙන ඉන්න ඇතුලෙන් වියවුල් වෙලා. සමහරට දෙන්නට දෙන්න මූණ දෙන්න බැරි ලැජ්ජ වෙන සිදුවීම් සිද්ධ වෙලා. සමහර විට දේවල් වල ප්‍රමාදය නිසා බිරිඳ ස්වාමියාට ආදරය කරන්න යව රැක බලා ගන්න ප්‍රමාද වෙච්ච නිසා කලකිරීම ඇවිල්ලා. එමනම් ඔබ ඉන්නේ ඒ දන් වෙන්නේ පිටත කටුක ජීවිත අත්දැකීමක. අද අවස්ථාවක් කරගන්න මේ අල්තාරේ කතා කරන ශුද්ධාත්මයන් වහන්සේ ඔබටත් ඒ ආශිර්වාදය ඔබටත් ඒ අවස්ථාව තියලා තියෙනවා. මේක දේවගතිවරයෙකුගේ විවාහයක්. පූජක පවුලක් ඔහුගේ පවුල. මනාලිගේ පැත්තෙත් පූජකයෙක් ඉන්නවා. පාසකලංක ඔහුගේ සහෝදරයා. මේ පූජක පවුල් දෙක අතර විවාහය සිද්ධ වෙනකොට ඔබට ඒ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. පරක්කුණේ ඔබ අවුරුදු 25ක් 30ක් 40ක් ඔබේ පවුල් ජීවිතය ගෙනිච්චත් අද මේ පණවිඩ ඔබේ ආත්මයට ගත්තොත් නැවත ඒ දන්වෙනේ ආදම් සහායව හිටපු දෙවෙනි පරිච්ඡේදයේ පවුල් ජීවිත අත්දැකීමට ඔබේ පවුලට ගේන්න පුළුවන්. විශ්වාස කරන අයට පුළුවන් ආමෙන් කියන්න. ඒ අත්දැකීම ලබා ගන්න මේ සන්ධ්‍යාවේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඉල්ලීම කරන්න. මං කැමති මේ අල්තාර පණවිඩයත් එක්ක ආදම් සහ ඒ වගේ පවුලේ තිබිච්ච යහපත් ලක්ෂණ තව දවසක අපිට තව අල්තාරයක් හම්බෙයි. ඉතුරු ලක්ෂණ ගැන කතා කරන්න. මේ ලක්ෂණ තුන මේ පවුල් ජීවිතයේ පාස නිපුණට ඉතා වැදගත් වගේම ඔබටත් වැදගත් වේවි. අපි ඉන්න ස්ථානවල බයිබලයේ වසමින් අපි ඇස් වසාගමු. යම් මොහොතකට ටික වෙලාවක් අපි ගමු මේ දරුවන්ට ආශිර්වාද කරන්න. මේ කතා කරපු වචනය ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ආත්මික ආලෝකයක් එක්ක මේ පෞල් ජීවිතයට ඇතුළත් වෙමින් ඒ පෞල් ජීවිතයත් එක්ක සම්පූර්ණ කරගන්න අපි ඉන්න ස්ථානවල ඇස් වසමින් හිස පහත් කරගමු. දුවේ පුතේ දෙන්න විශේෂයෙන්ම නිපුණයි චලනයේ දෙන්නට දෙන්න ඇස් වහලා හිස පහත් කරලා දෙවියන් වහන්සේට කියන්න ස්වාමිනී අල්තාරයේදී අද මට ඔබ වහන්සේ කතා කළා. අපි ආසයි ඒ දන් උයනේ ආදම් සහ ඒව පාපයට වැටෙන්න පෙර හිටපු තත්වය එක ජීවණයෙන් පිරිච්ච තත්වයක් දෙවියන් වහන්සේ උයන මැද උන් සමග සිටියා. එක පුදුම ආශිර්වාදලත් පෞල් ජීවිතයක්. අපි ආසයි ඒ පෞල් ජීවිතයක් දැකීමට. පියාණනි අපි පිළිගන්නවා. අපි අතරත් මේ ප්‍රශ්නය වෙන්න පුළුවන්. අද අපි තීරණය කරනවා අපි දෙන්නගේ ජීවිතේ කවදාක්වත් අපි දෙන්නට දෙන්න ලැජ්ජ වෙන තීරණ අපි ගන්නෙ නෑ. අපි දෙන්නට දෙන්න විරුද්ධ වෙන දේවල් අපි ගන්නෙ නෑ. අපි දෙන්නට දෙන්න ඉස්සරහ අපි ලැජ්ජ වෙන්නේ නෑ. මට චලනගේ මූණ බලන්නත් මට නිපුන්ගේ මූණ බලන්නත් පුළුවන් දේවල් තමයි අපි දෙන්න ඉස්සරහා මින් ඉදිරියට හැමදාම වෙන්නේ. පුතේ ඔය දෙන්න තීරණේ ගන්න. ඇවිත් ඉන්න අමුත්තු මම ඔබට කියන ඔබේ පෞල් ජීවිතයේ මේ ගැටලුව තියෙනවා නම් ඔබ පසුතැවිලි වෙන්න මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ ඉදිරියේ. ඔබ ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමිනී මට සමා වෙන්න. මගේ පෞල මට මගේ බිරිඳව බලන්න බැරි තරම් මම ලැජ්ජා සහිත වැඩ කරලා තියෙනවා. මගේ ස්වාමියා බලන්න බැරි තරම් මම ලැජ්ජා සහිත වැඩ කරලා තියෙනවා. මං අද තීරණයක් ගන්නවා ඒකට සමාව ගන්න. මම මින් ඉදිරියට එකක එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඔබ තීරණයක් ගන්න. කොච්චර කාලයක් ගත වුණත් කමන්නේ ඔබ පරක්කු නැහැ. ඒ වගේම හරිම වැදගත් ප්‍රමාද වීම නිසා ඇති වෙන කලකිරීම. ඒක නිපුණක් චලනයේ ජීවිතේ පුතේ කවදාකවත් ඇති වෙන්න දෙන්නේ නැහැ කියලා තීරණයක් ගන්න. අයියෝ මම මේක ඊයේ ආට කියන්න තිබුණේ කියන සිත එන්න දෙන්න එපා පුතේ. ආදරය කරන ප්‍රමාද වෙන්නත් එපා, සමාව ගන්න ප්‍රමාද වෙන්නත් එපා, දෙන්නට දෙන්න ආශිර්වාදයක් වෙන්න ප්‍රමාද වෙන්නත් එපා. කිසිම අවශ්‍යතාවයකදී ප්‍රමාද වෙන්න එපා. ඒ ප්‍රමාද වීම නිසා ඇති වෙන කලකිරීමෙන් දෙවියන් වහන්සේ වදහන්න නැතුව ඊශ්‍රායල්වරු ඕපුස් දෙවියව වදහන්න තීරණය කළා. අපේ ජීවිතවල වෙන දෙවි කෙනෙක් ඉන්නේ නැහැ ස්වාමිනී. අපේ ජීවිතවල අපි ප්‍රමාද වීමෙන් ඇති වෙන කලකිරීමට ඉඩ දෙන්නේ නැහැ. අපේ අරමුණ වෙනස් වෙන්නේ නැහැ. අපි හැරෙන්නේ නැහැ. අපි වහන්සේ කැඳවූ මාර්ගය යනවා. ඒ වගේම ස්වාමිනී වියවුලට අපේ ජීවිතේ ඉඩක් නැහැ. අපි දෙන්නගේ අත් දෙක අද අල්ල ගන්න අත් දෙක ඒ අතට අතක් විරුද්ධව එස වෙන්නේ නැහැ ස්වාමිනී. අපි එක්සිට් වෙනවා.
සමහර අයට එහෙම වෙලා තියෙනවා නම් මෙතන විවාහක පවුල ඔබ පසුතැවිලි වෙන්න. පසුතැවිල්ල තුලින් ඔබ දෙවියන් වහන්සේට කතා කරන්න. මේක සුද්ධ මොහොතක්. දෙවචනේ ගලා යාම තුල සුද්ධත්වයේ ආත්මය ගලා යනවා. ඒ නිසා මේ අල්තාර පූජකයා ලෙස මම ඔබට ප්‍රකාශ කරනවා මේ වෙලාවේ. පසුතැවිලි වී සිත් හැරුණොත් ඔබේ පවුල සුද්ධාත්මයන් වහන්සේ සුවකොට දෙවියන් වහන්සේ අතරමැද සිටමින් නැවත ඒ දන් උයනේ අත්දැකීමට ඔබේ පවුල ඔසවනවා ඇත. ඒ විශ්වාස කරමින් ඒ සිත්ව තබා ගන්න හැම කෙනෙක්ම මේ පවුලට ආශිර්වාද කරන්න ආපු හැම කෙනෙක්ම මේ දරුව වෙනුවෙන් ඒ ඉල්ලීම ඉල්ලන්න. ඔගොල්ලෝ ඉන්න තැන ඉඳලා මේ දරුවෝ දෙසා යාඥා කරන්න. ස්වාමීනි අපේ පවුලේ මේ ප්‍රශ්න තුනම තිබුණා. නමුත් මේ නිපුන්ටයි චලනගේ පවුලට එහෙම වෙන්න දෙන්න එපා පියාණනි. අපි යාඥා කරන වහන්සේට ඔවුන්ගේ පවුල ඒ දන් උයනේ අත්දැකීමෙන් ගෙනියන්න ආදම් සහය වගේ හොඳ යහපත් පවුල් ජීවිතේ කොටස ඔවුන්ට ලං කරගන්න ඔබ වහන්සේ උදව් කරන්න කියලා සියලු වැඩිහිටියෝ සියලු අය අපි ඇස්වසමින් මේ දරුවන්ට මේ යාඥා ඉල්ලීමේ සිටිමු. ස්වාමීන් වහන්සේට ගෞරවයක් වෙන පිණිස මම ඒ උදෙසා යාඥා කරන්න යනවා. ස්වර්ගයේ දෙවි පියාණනි ඔබ වහන්සේ දුන්නා වූ මේ අනර්ග පණිවිඩ නිසා ස්තුති කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ වචනේ ඔබ වහන්සේගේ ඒක දේවාත්මානුභාවයෙන් ලියා තිබෙන නිසා ඒක උගන්වීමට හික්මවීමට තරවටුවටත් හැම දෙයකටම මේ දේවචනයේ බලයක් තිබෙන එකම පුස්තකයයි ස්වාමිනී. අද දවසේ මේ විවාහය ආරම්භ කරන වෙලාවේ නිපුණ සහ චලනයට ඔබ වහන්සේ පාර පෙන්නවා. ඒ දන් උයනේ පෞල් ජීවිතයක් ගත කිරීමට තියෙන ලක්ෂණ කරුණු කාරණා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට ස්තුති කරනවා. මේ තරුණ දරුවන් දෙදෙනා නිසා ඔවුන්ගේ ජීවිතය වුණ ආපු ගමන ස්වාමිනී අද දවසේ වුණ ආරම්භ කරන්න යන ගමනේදී එකිනෙකා ඉදිරියේ ලැජ්ජා නොවි, එකිනෙකා ඉදිරියේ කලකිරීමට නොවි, එකිනෙකා ඉදිරියේ වියවුල් නොවි. ඒ දන් උයනේ දෙවියන් වහන්සේ මැදව සිටින ඊතා අනර්ග පෞල් ජීවිතයකට යන්න, වැරදි හදාගන්න, එකිනෙකාට ගරු කරන්න ශුද්ධාත්මයන් වහන්සේ මම යාඥා කරනවා අල්තාර පූජකයා හැටියට මේ වෙලාවේ. මේ තරුණ දරුවන් දෙදෙනා අද පටන් ගන්න විවාහ ජීවිතය උන්ගේ ආශිර්වාදයෙන් ගමන් කරන්නට ඔබගේ පණිවිඩය අයිති කරගෙන ඔබගේ වචනේ පොරොන්දු මත ඔබගේ පොරොන්දුව ඒ දන් උයන එක ජීවිතයක් නුඹලට දෙනවා කියන එකයි ස්වාමිනී. ආදම් සහ ඒ වගේ දෙවෙනි පරිච්ඡේදයේ විවාහ ජීවිතය නුඹලට දෙනවා කියන එකයි ඔබගේ පොරොන්දුව. ශුද්ධාත්මයන් වහන්සේ පොරොන්දුව ඔවුන්ගේ ආත්මය සමග ස්ථීර කරන්නට ඔබගේ නාමයෙන් මම උන්ට ආශිර්වාද කරනවා. ස්වාමිනී අනර්ග වචනේ නිසා ස්තුතියි. ඒ වචනේ සමගින් ආව ඔබගේ එළිදරව්ව ඔබ වහන්සේ සභාව මැද්දේ කතා කළ නිසා ස්තුතියි. පියාණනි ඒ වගේම මේ විවාහයට පැමිණි අනිකුත් පවුල් වලටද මේ ආශිර්වාදය වහන්සේ නිදහස් කරන නිසා ස්තුතියි. ශුද්ධාත්මයන් වහන්සේ මේ නිදහස් කිරීම හරහා ඔවුන්ගේ පවුල් ජීවිතද ස්වාමිනී නැවත ඒ දන් උයන දෙසට ගමන් කරන්නට, නැවත ඒ දන් උයන පැත්තට උන් හැරෙන්නට, නැවත දෙවියන් වහන්සේ උන් ඉදිරියේ සිටගෙන ඉන්නා වූ මදහත්කාර ආශිර්වාද පෞල් ජීවිතයකට යන්නට ඔබ වහන්සේ උන්ට දොරට විවෘත කරන නිසා ස්තුතියි. ඔබගේ වචනේ කියු ලෙසම ආබ්‍රහම්ට ඔබ ආශිර්වාද කළා. ආබ්‍රහම්ට ආශිර්වාදයක් වෙන අයට ආශිර්වාද කළා. මේ විවාහ සරණ මංගල්‍යයේ පණිවිඩයට සවන් දෙන්න මේ පවුලට ආශිර්වාද කරන්න ආපු අයට ඔබ වහන්සේ ආශිර්වාද කළ නිසා ස්තුතියි. ස්වාමිනී පණිවිඩය ඔබගේ දෑතට බාරයි. මේ දරුවන්ගේ ජීවිතයේ මරණය දක්වා යට විශ්වාසවන්තව සිටින්නට ඔවුන්ට උපකාර කළ මැනව, ඔවුන්ට වහන්සේ කරුණාව තැබූ මැනව. අපි යටත් වී බාර කරන ඔවුන් දෙදෙනාව සියලු අයගේ සිත් බාරයි. පස්තවිලි නිදහස් වෙන අයට අලුත් ජීවිත වහන්සේ තැබූ නිසා ස්තුති කරමින් ඔබගේ දෑතට කීකරු කරනවා. ප්‍රේමන්ත බලවන්ත අතිඋතුම් නාමය, මහිමාන්විත නාමය, ස්වර්ගික නාමය, ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්.